ආයුබෝවන් අද අපි කතා කරන්නේ ජීව විද්‍යාව හඳුන්වා දීම කියන පාඩමේ දෙවෙනි කොටස. මම කලින් වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරා මෙන්න මේ ජීව විද්‍යාව හඳුන්වා දීම කියන එකේ මේ යටතේ මම කතා කරා ජීව විද්‍යාව කියන්නේ මොකක්ද? ඊට පස්සේ ජීව විද්‍යාව අධ්‍යයනයේ පහසු වෙන්න ප්‍රධාන ශාඛා තුනකට බෙදනවා කිව්වා. ඒකක් තමයි උද්භිද විද්‍යාව, අනිත් එක සත්ත්ව විද්‍යාව සහ ශුද්ධ ජීව විද්‍යාව කියලා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රධාන ශාඛා තුන තියෙනවානේ. ඒ ප්‍රධාන ශාඛා තුන පිළිබඳව අධ්‍යයනය කරන්න අපි තව උපක්ෂේත්‍ර කිහිපයක් බෙදුවා. ඒ තමයි සෛල විද්‍යාව, පටක විද්‍යාව, ව්‍යුහ විද්‍යාව, කායික විද්‍යාව, ප්‍රවේණීය පරිසර විද්‍යාව සහ ජෛව රසායනය කියලා අපි උපක්ෂේත්‍ර 7ක් කතා කරා. ඊට අපි ඒ වීඩියෝ එකෙන් කතා කරා මේ ජීව විද්‍යාව හැදෑරීමේ වැදගත්කම පිළිබඳව. ඊට පස්සේ දැන් අපි අද කතා කරන්නේ ජීවීභවයේ ලාක්ෂණික ලක්ෂණ සහ ජීවීන්ගේ විවිධත්වයේ කියන මාතෘකාව ගැන. හරිද? එතන අපි කලින්ම කතා කරමු මෙන්න මේ ජීවීන්ගේ විවිධත්වය ගැන. ජීවීන්ගේ විවිධත්වය. ජීවීන්ගේ විවිධත්වය ගැන අපි කතා කරමු. ජීවීන්ගේ විවිධත්වය ගත්තාම ජීවීන් විවිධ වෙනවා ආකාර 4කින්. එකක් තමයි තරම, අනිත් එක හැඩය, අනිත් එක වාසස්ථානය, අනිත් එක තමයි ආකාරය. එහෙනම් ජීවීන්ගේ විවිධත්වය ගත්තාම ජීවීන් විවිධ වෙනවා ආකාර 4කට. එකක් තමයි ඒ ජීවියාගේ සයිස් එක. එහෙම නැත්නම් තරම. ඊට පස්සේ ජීවියාගේ හැඩය, ෂේප් එක. හරිද? ඊළඟට ආකාරය, අනිත් එක තමයි වාසස්ථානය. ඒ අදාළ ජීවියා ජීවත් වෙන පරිසරය මොකක්ද? වාසස්ථානය මොකක්ද? හරිද? ඒතර මේ තරම ගත්තාම, සයිස් එක ගත්තාම අපි මේකෙදි කතා කරන්නේ බැක්ටීරියාවෙක්ගේ සයිස් එක සහ යෝධ රෙඩ්වුඩ් ශාකයේ උස ගැන. හරිද? එතකොට මේ තරම ගත්තාම දැන් බැක්ටීරියාවෙක්ගේ සයිස් එක කොච්චරක්ද? දැන් බැක්ටීරියාවක් ගත්තාම අපිට පියවැසින් නිරීක්ෂණය කරන්න බෑනේ. ඒතර මේ බැක්ටීරියාව කියන්නේ අන්වීක්ෂීය ජීවියෙක්. එහෙම නැත්නම් ශුද්ධ ජීවියෙක්නේ. ඒතර යාලා මයික්‍රෝමීටර් සයිස්. හරිද? මයික්‍රෝමීටර් 1ත් 5ත් අතර සංඛ්‍යාවක් තමයි යාලා විශාල. හරිද? එන්න මේ අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන් බැක්ටීරියාවකගේ සයිස් එක. ඒතර බැක්ටීරියාවක් සාමාන්‍ය මයික්‍රෝමීටර් 1ත් 5ත් අතර සයිස් එකක් වෙනවා. ඒතර මේ බැක්ටීරියාවක් ගත්තාම යාලා ඇහැට පේන්නේ නැහනේ. පියවැසින් නිරීක්ෂණය කරන්න බෑ. ඒ හින්දා අපි යාලට කියනවා අන්වීක්ෂීය ජීවීන්, එහෙම නැත්නම් ශුද්ධ ජීවීන් කියලා. ඊළඟට යෝධ රෙඩ්වුඩ් ශාකය ගත්තාම යෝධ රෙඩ්වුඩ් ශාකය මෙන්න යෝධ රෙඩ්වුඩ් ශාකය ගත්තාම මේකේ උස ගත්තාම මීටර් 100ක් විතර වෙනවා. මීටර් 100ක් විතර මේක උසයි. ඒතර දැන් අපි ගියා මේ බැක්ටීරියාවේ පියවැසින් නිරීක්ෂණය කරන්න බෑ. ඒ හින්දා අපි මෙයාලා නිරීක්ෂණය කරන්න අන්වීක්ෂයක් භාවිත කරනවා. ඒ හින්දා අපි මෙයාලට කිව්වා අන්වීක්ෂීය ජීවීන්, එහෙම නැත්නම් ශුද්ධ ජීවීන් කියලා. ඊළඟට මෙන්න මේ යෝධ රෙඩ්වුඩ් ශාකය ගත්තාම අපිට පියවැසින් බලා ගන්න පුළුවන් නේ. ඒතර ඒ හින්දා අපි කියනවා යාලට මහේක්ෂීය ජීවීන් කියලා. හරිද? මෙන්න මේ බැක්ටීරියාවන්ට අපි කියනවා බැක්ටීරියාව වගේ මේ පියවැසින් නිරීක්ෂණය කරන්න බැරි අයට අපි කියනවා අන්වීක්ෂීය ජීවීන්. අන්වීක්ෂීය ජීවීන්, එහෙම නැත්නම් ශුද්ධ ජීවීන් කියලා. හරිද? එතන මේ යෝධ රෙඩ්වුඩ් ශාකය පියවැසින් නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඒ හින්දා මේක මහේක්ෂීය ජීවියෙක්. මෙයා මහේක්ෂීයයි. හරිද? පියවැසින් නිරීක්ෂණය කරන්න පුළුවන් නේ. ඒ හින්දා මෙයා මහේක්ෂීයයි. දැන් මේ යෝධ රෙඩ්වුඩ් ශාකය ගත්තාම මේ යෝධ රෙඩ්වුඩ් ශාකය ඊටමත් දැන් ඒකේ කඳ ඊටමත් පළල්. හරිද? ඒතර ඒක මැදින් වාහනයකට උනත් යන්න පුළුවන්. දැන් මේ යෝධ රෙඩ්වුඩ් ශාකයේ දැන් මේ තියෙන කඳ නම් මේක මැද්දෙන් දැන් සිදුරක් හදලා මේක කියන්නේ මේක වාහනයකට යන්න පුළුවන් තරම් මේ ගහේ පළල ඉතාමත් වැඩි. හරිද?
ඒ කියන්නේ මේකේ ගහේ කඳ ඇතුලෙන් වාහනයකට උනත් යන්න පුළුවන්. හරි. ඒ හින්දා දැන් මේක තමයි විශාලම ශාකයේ තියෙන. ඒ කියන්නේ උසම ශාකය. යෝධ රෙඩ්වුඩ් ශාකය මීටර් 100ක් විතර උසයි. මේ ගහ ඇතුලෙන් වාහනයකට උනත් යන්න පුළුවන් මේක ඇතුලේ. හරිද? ඊට පස්සේ දැන් මේ හැඩය ගත්තාම දැන් විවිධ හැඩයේ ජීවීන් ඉන්නවනේ. සිලින්ඩරාකාර හැඩයේ ජීවීන් ඉන්න පුළුවන්. ඊට පස්සේ හරකු රූපී හැඩ ජීවීන් ඉන්න පුළුවන් නේ. දැන් අපි මේ හැඩය ගත්තාම අපි කතා කරනවා මෙන්න මේ සිලින්ඩරාකාර හැඩය. සිලින්ඩරාකාර හැඩයේ ජීවීන් ගැන අපි කතා කරනවා. ඊළඟට මේ තර්ක රූපී හැඩයේ ඉන්න ජීවීන් ගැන අපි කතා කරනවා. හරිද? සිලින්ඩරාකාර හැඩය සහ තර්ක රූපී හැඩය. තව මඩලාකාරී ඉන්නවා, අණ්ඩාකාරී ඉන්නවනේ. එක එක ජීවීන් ඉන්නවා. අපි දැන් මේ සම්පත් පොතතර අනුව මෙතනදී කතා කරන්න අපි සිලින්ඩරාකාර හැඩති ජීවීන් සහ තර්ක රූපී හැඩති ජීවීන් ගැන. ඊට පස්සේ දැන් මේ සිලින්ඩරාකාර හැඩය ගත්තාම උදාහරණෙ තමයි දැන් මේකට උදාහරණයක් නම් දන්නවනේ. මේක උදාහරණ තමයි ගැඩවිලා. ගැඩවිලා සිලින්ඩරාකාරයි. හරිද? එතකොට මේ තර්ක රූපී හැඩය ගත්තාම තර්ක රූපී හැඩේ එහෙම නැත්නම් මේකට අපි කියනවා අනාකූල හැඩය කියලා. දැන් මෙතන ලියන්න ඕනේ තර්ක රූපී හැඩය කියලා. ඒතර තර්ක රූපී හැඩයේ තියෙන ජීවීන් වර්ග දෙකක් ඉන්නවා. එකක් තමයි මත්ස්‍යයින්. අනිත් එක පක්ෂීන්. ඒතර දැන් මේ මත්ස්‍යයින්ට තර්ක රූපී හැඩයක් තියෙන්නේ. දැන් තර්ක රූපී හැඩය ගත්තාම නිකන් මේ වගේනේ. ඒතර මෙන්න මේ දෙකලවර උල් වෙච්ච හැඩයක් තමයි තියෙන්නේ. ඒතර මෙන්න මේ තර්ක රූපී හැඩය ගත්තාම දැන් මත්ස්‍යයින්ට නම් ඒ අදාළ මත්ස්‍යයින් ජීවත් වෙන්නේ ජලයේනේ. ඒතර එන්නේ ජලයේ ජීවත් වෙද්දී මේ ජලය මගින් ඇති කරන ප්‍රතිරෝධය, ඒ කියන්නේ ප්‍රතිරෝධය වළක්වගෙන ඉස්සරහට පීනගෙන යන්න මත්ස්‍යයින්ට මෙන්න මේ තර්ක රූපී හැඩය වැදගත් වෙනවා. ඒ වගේම දැන් පක්ෂීන්ටත් ඒ වාත ප්‍රතිරෝධය වළක්වගෙන එයාට පියාඹගෙන යන්න මෙන්න මේ තර්ක රූපී හැඩය වැදගත් වෙනවා. එහෙනම් හැඩය ගත්තාම එක එක හැඩති ජීවීන් ඉන්නවා. අපි මෙතනදී කතා කරන්නේ සිලින්ඩරාකාර හැඩයයි තර්ක රූපී හැඩය. එතකොට සිලින්ඩරාකාර හැඩය ගත්තාම උදාහරණය තමයි ගැඩවිලා. මෙන්න මේ තර්ක රූපී හැඩය ගත්තාම ජීවීන් වර්ග දෙන්නෙක් ඉන්නවා, පක්ෂීන් සහ මත්ස්‍යයින්. හරිද? ඊට පස්සේ දැන් බලන්න මෙන්න මේ ආකාරය අනුව ජීවීන් ඉන්න වර්ග දෙකයි. එකක් තමයි ඒකසෛලික ජීවීන්. එයාලා හැදිලා තියෙන එක සෛලයකින්. ඒකසෛලික ජීවීන් සහ අනිත් එක බහුසෛලික ජීවීන්. බහුසෛලික ජීවීන්. ඒකසෛලික ජීවීන් සහ බහුසෛලික ජීවීන්. එතකොට මෙන්න මේ ඒකසෛලික ජීවීන් ගත්තාම ඒකසෛලික ජීවීන් තමයි ඔය ඇමීබා, පැරමීසියම්, එවුග්ලිනා වගේ අය ඒකසෛලික ජීවීන්. ඔය එවුග්ලිනා වගේ අය ඒකසෛලික ජීවීන්. දැන් මේ එවුග්ලිනා කියලා ලියද්දී දැන් මේක විද්‍යාත්මක නමක් හින්දා මේ එවුග්ලිනා කියන එකේ මුල් අකුර කැපිටල් වෙන්න ඕනේ. අනිත් අකුරු සේරම ටික සිම්පල් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේක නම් ඊ අකුර කැපිටල් වෙන්න ඕනේ, අනිත් අකුරු සිම්පල් වෙන්න ඕනේ. ඒ වගේම මේක යටින් ඉරක් අඳින්නත් ඕනේ. හරිද? හරි. ඊළඟට දැන් මේ ඇමීබා ගත්තාම ඇමීබා කියන්නේ ඒකසෛලික ජීවියෙක් නේ. ඒතර එවුග්ලිනා, පැරමීසියම්, ඇමීබා ඒ වගේ ජීවීන් ඒකසෛලික ජීවීන්. මෙන්න මේ බහුසෛලික ජීවීන් ගත්තාම ඒ කියන්නේ මිනිස්සුත් අයිති වෙන්නේ බහුසෛලික ජීවීන්ට. මොකද සෛල මිලියන ගණන් තියනවා මිනිස්සුන්ට නේ. ඒතකොට දැන් සියලුම සතුන් සහ සියලුම ශාක සියලුම සතුන් බහුසෛලිකයි, සියලුම ශාක බහුසෛලිකයි. හරිද? හරි. එතකොට දැන් මේ ආකාරය අනුව ජීවීන් වර්ග දෙකයි. එකක් ඒකසෛලික ජීවීන්, අනිත් අය තමයි බහුසෛලික ජීවීන්.
ඒතර ඒකසෛලික ජීවීන් ගත්තාම ඔය ඇමීබා, පැරමීසිය, මේ උග්ඩිනා වගේ අය තනි සෛලයකින් හැදෙලා තියෙන්නේ. නේද? එතකොට මේ බහුසෛලික ජීවීන් ගත්තාම සියලුම සතුන් සහ සියලුම ශාක අපිට බහුසෛලික ජීවීන් විදිහට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මේ වාසස්ථානයක අණුව දැන් කොහොමද ජීවීන් විවිධ වෙන්නේ? දැන් ජීවීන් එක එක වාසස්ථානවල ජීවත් වෙන්න පුළුවන් නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ජලජ පරිසරවල ජීවත් වෙන ජීවීන් ඉන්නවානේ. ඊළඟට වායව ජීවත් වෙන ජීවීන් ඉන්නවා. ඊට පස්සේ ගත්තාම භෞමික එහෙම නැත්නම් ගොඩබිම ජීවත් වෙන ජීවීන් ඉන්නවානේ. ඊළඟට ජලජ වායව භෞමික ඊළඟට රුක්වාසී. රුක්වාසී කියන්නේ ගස්වල ජීවත් වෙන ජීවීන් ඉන්නවානේ. ඒතර දැන් මේ ජලජ එහෙම නැත්නම් ජලයේ ජීවත් වෙන ජීවීන් කවුද? ජලයේ ජීවත් වෙන ජීවීන් තමයි මත්ස්‍යයින්නේ. ජලයේ ජීවත් වෙන්නේ මත්ස්‍යයින්. ජලයේ ජීවත් වෙන්නේ මත්ස්‍යයින්නේ. වායව පක්ෂීන්නේ. වායව පක්ෂීන්. වායව පක්ෂී. භෞමික ගත්තොත් එimhe ඕනම ඒ කියන්නේ ගොඩබිමේ ජීවත් වෙන ඕනම ජීවියෙක් ගන්නන්න පුළුවන් නේ. ඒකනේ දැන් සම්පත් පොතේ උදාහරණ විදිහට දීලා තියෙන්නේ මීයා කියලා. හරිද? ඕනම ජීවියෙක් ගන්න පුළුවන් ඈ. භෞමික ජීවත් වෙන ඕනම ජීවියෙක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ රුක්වාසී ආයත උදාහරණ විදිහට දීලා තියෙන්නේ ලොරිස්. ලොරිස්. මෙන්න මේ ලොරිස් කියන්නේ විද්‍යාත්මක නාමයක්. ඒකින්ද මේකෙත් මුල් අකුර කැපිටල් වෙන්න ඕනේ. යටින් ඉරක් ගන්නත් ඕනේ. ලොරිස් කියන්නේ උණ හපුලුවට. හරිද? ඒතකොට එහෙනම් වාසස්ථානය අනුව ජීවීන් විවිධ වෙනවා. එකක් තමයි ජලජ, අනිත් එක වායව, භෞමික, රුක්වාසී. ඒතකොට ජලජ ජීවත් වෙන ජීවීන් තමයි මත්ස්‍යීන්, වායව පක්ෂීන්, භෞමික උදාහරණ විදිහට දීලා තියෙන්නේ මීයා, රුක්වාසී, උණ හපුලුව, එහෙම නැත්නම් ලොරිස්. හරිද? ඒතර මෙන්න මේ ටික තමයි ජීවීන් විවිධ වෙන ආකාර හතර. එකක් තමයි තරම, දෙවෙනි එක හැඩය, තුන්වෙනි එක ආකාරය, හතරවෙනි එක තමයි වාසස්ථානය. හරිද? තරම අනුව ජීවීන් විවිධ වෙනවා, හැඩය අනුව, ආකාර අනුව, වාසස්ථාන අනුව ජීවීන් විවිධ වෙනවා. ඒතර දැන් බැක්ටීරියාවක් ගත්තාම බැක්ටීරියාවක් මයික්‍රෝමීටර් 1ත් 5ත් අතර සයිස් එකක් ගන්නවා. මෙන්න මේ යෝධ රෙඩ්වුඩ් ශාකය මීටර් 100ක් විතර උසයි. ඊළඟට මේ හැඩය ගත්තාම සිලින්ඩරාකාර හැඩය තියෙනවා, තර්ක රූපී හැඩය තියෙනවා. සිලින්ඩරාකාර හැඩති ජීවිත තමයි මෙන්න මේ ගැඩවිලා, හරුක රූපී හැඩති ජීවිත තමයි මෙන්න මේ හැඩයනේ. මෙන්න මේ හැඩයේ ඉන්නේ මත්ස්‍යයන් සහ පක්ෂීන්. ඒ වගේම ආකාරය අනුව ජීවීන් කොටස් දෙකයි. එකක් බහුසෛලික, අනිත් එක ඒකසෛලික. ඒකසෛලික ගත්තාම එයාලා හැදෙලා තියෙන්නේ ඒකසෛලිකකින්. එයාලට උදාහරණ විදිහට ගන්න පුළුවන් ඒවුග්ලිනා, ඇමීබා, හැරමීසියන් වගේ අය. ඒතර බහුසෛලික ජීවීන් තමයි සියලුම සතුන් සහ සියලුම ශාක. ඊළඟට වාසස්ථානය අණුව ගත්තාම වාසස්ථානය අණුව ගත්තොත් දැන් මත්ස්‍යයින් නම් ජීවත් වෙන්නේ කොහෙද? ජලයේනේ. පක්ෂීන් වාතයේ. එයාලා පියාඹන්නේ වායයේනේ. ඒතර භෞමික ගත්තොත් එහෙනම් මීයා, රුක්වාසී, උණාපොළුව, එහෙම නැත්නම් ලොරිස්. ඒතර මෙන්න මේ ටික තමයි ජීවීන්ගේ විවිධත්වය කියන කොටස අපිට කතා කරන්න තියෙන්නේ. හරිද? ඊළඟට අපි යමු ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ. ඔයාලට යන්න අපි. ජීවී භවයේ ලාක්ෂණික ලක්ෂණ. ජීවී භවයේ ලාක්ෂණික ලක්ෂණ. ලාක්ෂණික ලක්ෂණ. එතන මෙන්න මේ ජීවී භවයේ ලාක්ෂණික ලක්ෂණ ගත්තාම දැන් අපි කතා කරානේ දැන් ජීවය කියන්නේ මොකක්ද කියලා අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා. ඒතර දැන් මේ ජීවය කියන එකට නිශ්චිත අර්ථ දැක්වීමක් දෙන්න බෑනේ. එතකොට ඒ හින්දා මේ ජීවය ගැන කතා කරන්නේ නැතුව අපි ජීවීන් පිළිබඳව කතා කරනවානේ. එතකොට එන්නේ ජීවීන් පිළිබඳව කතා කරන්න අපි කොහොමද මෙන්න මේ ලක්ෂණ 7ක් තියෙනවා. ජීවය ලක්ෂණ 7ක් තියෙනවා. ඒ ලක්ෂණ 7 පදනම් කරගෙන තමයි අපි මෙන්න මේ ජීවීන් අජීවීන්ගෙන් වෙන් කරගෙන මේ ජීවීන් ගැන කතා කරන්නේ. හරිද?
ඒ කියන්නේ අජීවීනුයි ජීවීනුයි වෙනස් වෙන ලක්ෂණ 7ක් තියෙනවා. ඉන්නේ ලක්ෂණ 7 ගැන තමයි අපි මෙතන මෙන්න මේ කතා කරන්නේ. හරිද? එතකොට ඒ ජීවීන් අජීවීන් එක්ක සංසන්දනය කරලා අජීවීන්ට නැති ජීවීන්ට තියෙන ලක්ෂණ 7ක් ගැන අපි හොයාගෙන තියෙනවා. මේ ලක්ෂණ වලින් පළවෙනි ලක්ෂණය තමයි ක්‍රමවත් බව හා සංවිධානය. ක්‍රමවත් බව හා සංවිධානය. ජීවීන් අජීවීන් එක්ක සංසන්දනය කරාම ජීවීන්ට විතරක් තියෙන ලක්ෂණ 7ක් හම්බ වෙනවා. හරිද? එකක් ක්‍රමවත් බව හා සංවිධානය, අනිත් එක වර්ධනය හා විකසනය, වර්ධනය හා විකසනය, ඊළඟ පරිවෘතිය, ඊළඟ තමයි උද්දීප්තතාවය සහ සමායෝජනය. උද්දීප්තතාවය සහ සමායෝජනය. ඊළඟ එක තමයි ප්‍රජනනය. ඊළඟ තමයි අනුවර්තනය. ඊළඟ එක අන්තිම එක මේක පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පහ, 6, 7 වෙනි එක තමයි ආවේනීය හා පරිණාමය. ආවේනීය හා පරිණාමය. හරි. එතකොට මෙන්න මේ ටික තමයි ජීවී භවයේ ලක්ෂණ. හරිද? එතකොට දැන් මේ ජීවී භවයේ ලක්ෂණ ගත්තාම දැන් මේ වලින් කිහිපයක් දැන් අජීවීන් පෙන්වන්නත් පුළුවන් ඈ. දැන් මේකෙන් එකක් දෙකක් විතර අජීවීන් පෙන්වන්න පුළුවන්. හැබැයි එකක් දෙකක් පෙන්වුවා කියලා යාලා ජීවීන් වෙන්නේ නැහැ. මොකද දැන් ජීවීන් කියන්නේ මේ ලක්ෂණ 7ම පෙන්වන්න ඕනේ. මේ ලක්ෂණ 7ම එක්ක පෙන්වන්න පුළුවන් එක වෙලාවෙම ඒ කියන්නේ ඒ ලක්ෂණ 7 මෙන්න මේ ජීවී භවයේ ලක්ෂණ 7 සියල්ලම එකම වෙලාවෙ පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ජීවන චක්‍රයේ කුමන හෝ අවස්ථාවක පෙන්වන්න පුළුවන් නේ. දැන් මේ ලක්ෂණ වලින් දැන් සියල්ලම නැතුව හරිද? දැන් මේකෙන් එකක් දෙකක් අජීවීන් පෙන්වන්න පුළුවන්. හරිද? ඒතර යාලා අජීවීන් කියලා සලකන්නේ නැහැ හැබැයි. දැන් මේකෙන් එකක් දෙකක් විතර පෙන්වුවා කියලා එයාලා ජීවීන් වෙන්නේ නැහැ. මේ ඔක්කොම ටික පෙන්වන්න ඕනේ ජීවීන් වෙන්න නම්. ඒතර එන්නේ දැන් ගත්තාම දැන් ජීවීන් උනත් මේ ටික සියල්ලම එකවර පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ජීවීන් ගත්තාම මේ සියල්ලම එකවර හෝ තමන්ගේ ජීවන චක්‍රයේ කුමන හෝ අවස්ථාවක පෙන්වනවා. හරි. ඒ උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි සාමාන්‍යයෙන් දැන් ක්‍රමවත් බව සංවිධානය පෙන්වනවානේ දැන් නේද? වර්ධනය හා විකසනය පෙන්වනවා. පරිවෘතිය පෙන්වනවා. ප්‍රජනනය මේ උද්දීත සහ සමායෝජනය පෙන්වනවානේ. අනුවර්තනය දැන් අපි පෙන්වනවා. ආවේනීය හා පරිණාමය පෙන්වනවා. දැන් අපි ප්‍රජනනය තාම කරන්නේ නැහැනේ නේද? අපි තාම මෙන්න මේ ප්‍රජනනය කරන්නේ නැහැ. ඒ හින්දා අපි අජීවීන් කියලා කියන්නේ නැහැ අපි ජීවීන් අපි ප්‍රජනනය හැබැයි පෙන්වන්නේ නැහැ නේ. දැන් ප්‍රජනනය අපි දැන් කිව්වා දැන් අපි මේ ලක්ෂණ සියල්ලම එක වෙලාවෙම හෝ ජීවන චක්‍රයේ කුමන හෝ අවස්ථාවක පෙන්වනවා නම් එයාලා ජීවීන්. දැන් මේ ලක්ෂණ වලින් මේ ලක්ෂණ 6ම අපි මේ ලක්ෂණ ටික අපි පෙන්වනවා. හැබැයි දැන් අපි මෙන්න මේ ප්‍රජනනය පෙන්වන්නේ නැන්නේ. ප්‍රජනනය පෙන්වන්නේ නැහැ. ඒතර දැන් ප්‍රජනනය පෙන්වන්නේ කියලා අපි අජීවීන් වෙන්නේ නැහනේ. අපේ ජීවන චක්‍රයේ අපි ඉස්සරහදී ප්‍රජනනය කරනවානේ. එතකොට එන්නේ ඒකින්ද තමයි මෙන්න මේ ලක්ෂණ සියල්ලම එකම වෙලාවේ හරි තමන්ගේ ජීවන චක්‍රයේ කුමන හෝ අවස්ථාවක පෙන්වනවා නම් එයාලා ජීවීන්. හරි. එතකොට දැන් අපි බලමු මෙන්න මේ ක්‍රමවත් බව සංවිධානය කියන්නේ මොකක්ද කියලා. හරිද? හරි. එතකොට දැන් මම කිව්වා අජීවීන් මේ ලක්ෂණ එකක් දෙකක් පෙන්වන්න පුළුවන්. හැබැයි එයාලා ඒ ලක්ෂණ එකක් දෙකක් පෙන්වනවා කියලා එයාලා ජීවීන් වෙන්නේ නැහැ. එයාලා අජීවීන්. ජීවීන් නම් මේ ලක්ෂණ සියල්ලම හෝ
මේ ලක්ෂණ කියන්නේ සියල්ලම හරි තමන්ගේ ජීවන චක්‍රයේ කුමනෝ අවස්ථාවකදී පෙන්වනවා නම් එයාලා ජීවී. ඒතර දැන් අජීවීන්ටත් පෙන්වන්න පුළුවන් දැන් ජීවී භවයේ ලාක්ෂණික ලක්ෂණ තියෙනවානේ. දැන් අජීවීන්ටත් පෙන්වන්න පුළුවන් ජීවී භවයේ ලාක්ෂණික ලක්ෂණ තියෙනවානේ. එහෙනම් අජීවී ද්‍රව්‍ය පෙන්වන ජීවී භවයේ ලාක්ෂණික ලක්ෂණ මොනවාද? එකක් තමයි ස්පටික වර්ධනය. ස්පටික වර්ධනය. අනිත් එක තමයි තරංග චලනය. නේ ස්පටික වර්ධනය අනිත් එක තරංග චලනය. දැන් මේ වර්ධනය කියන්නේ ජීවී භවයේ ලාක්ෂණික ලක්ෂණයක්. හැබැයි මේ වර්ධනය අජීවීනුත් පෙන්වන්න පුළුවන් ඈ. දැන් ඔය ලුණු වගේ සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ස්පටික වර්ධනය වෙන්න පුළුවන්. හැබැයි මේ වර්ධනය වුණා කියලා එයාලා ජීවීන් වෙන්නේ නැහැනේ. එයාලා අජීවීන්නේ. මේකෙන් එකක් දෙකක් පෙන්නවා කියලා එයාලා ජීවීන් වෙන්නේ නැහැ. ඒතර දැන් තරංගයක් ගත්තාම තරංග වලට චලනය වෙන්න පුළුවන්. හැබැයි චලනය වුණා කියලා අපි එයාලා ජීවීන් කියලා සලකන්නේ නැහැ. ඒතර එනම් අජීවී ද්‍රව්‍ය පෙන්නන ජීවී භවයේ ලාක්ෂණික ලක්ෂණ තියෙනවානේ. එකක් තමයි මේ ස්පටික වර්ධනය අනිත් එක තරංග චලනය. එතකොට දැන් අපි කතා කරමු මෙන්න මේ ක්‍රමවත් බව හා සංවිධානය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු. හරිද? දැන් බලන්න. දැන් මේ ක්‍රමවත් බව හා සංවිධානය කියන්නේ මොකක්ද? දැන් ජීවියෙක් හැදිලා තියෙන කුඩාම ඒකකයේ ඉඳන් දැන් ජීවියෙක් හැදෙන්න නම් යම්කිසි ඒ කියන්නේ කුඩා තැන ඉඳන් එන්න ඕනේ. දැන් අපි නම් දැන් ජීවියෙක් සාමාන්‍යයෙන් හැදෙන්නේ අණු ඉන්ද්‍රේකා එකතු වෙලා සෛල හැදෙනවා. සෛල එකතු වෙලා පටක හැදිලා පටක වලින් අවයව හැදිලා අවයව වලින් ඒ අදාළ පද්ධති හැදිලා ඒ පද්ධති ගොඩක් එකතු වෙලා ජීවියෙක් හැදෙන්නේ නේද? එතකොට එන්නේම පහළ මට්ටම් වල ඉඳන් ඉහළ මට්ටම් වලට ක්‍රමවත් විදිහට යාලා සංවිධානය වෙලා තමයි මේ ජීවීන් හැදෙන්නේ. එන්නේ ඒක තමයි මෙන්න මේ ක්‍රමවත් බව සංවිධානය කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ දැන් ජෛව විද්‍යාත්මක ක්‍රියාවන් තියෙන ජීවීන් සිද්ධ කරන එන්නේ ජෛව විද්‍යාත්මක ක්‍රියාවන්ගේ කාර්යක්ෂමතාව පවත්වා ගන්න අණුක මට්ටමේ ඉඳන්. හරිද? අපි හැදිලා තියෙන කුඩාම ඒකේ තමයි අණු. එන්නේ අණුක මට්ටමේ ඉඳන් ජෛව ගෝල මට්ටම දක්වා ජීවීන්ට ක්‍රමවත් බවක් හා සංවිධානයක් තියෙනවා. හරිද? හරි. ජෛවිකාත්මක ක්‍රියාවන් කියන්නේ ජීවීන්ගේ ඇඟේ සිද්ධ වෙන පරිවෘත්තීය ක්‍රියාවන්. එන්නේ පරිවෘත්තීය ක්‍රියාවන් සිද්ධ වෙන්න ජීවීන්ට අණුක මට්ටමේ ඉඳන් ජෛව ගෝල මට්ටම දක්වා ක්‍රමවත් බවක් හා සංවිධානයක් තියෙනවා. එහෙනම් පළවෙනි එක තමයි දැන් ජෛව විද්‍යාත්මක ක්‍රියාවන්ගේ කාර්යක්ෂමතාව පවත්වා ගන්න ජීවීන්ට අණුක මට්ටමේ ඉඳන් ජෛව ගෝල මට්ටම දක්වා ක්‍රමවත් බවක් හා සංවිධානයක් තියෙනවා. ක්‍රමවත් බව හා සංවිධානය. හරි. ඊතර පළවෙනි එකක් තමයි අපි දැන් කිව්වා ජෛව විද්‍යාත්මක ක්‍රියාවන්ගේ. ඒ කියන්නේ ජීවීන්ගේ ඇඟේ සිද්ධ වෙන පරිවෘත්තීය ක්‍රියාවල සිද්ධ වෙන ඒ ක්‍රියාවන් කාර්යක්ෂමව සිද්ධ වෙන්න ඕනේ. ඉන්නේ කාර්යක්ෂමව සිද්ධ වෙන්න නම් යම්කිසි ක්‍රමවත්වක් තියෙන්න බෑ. නේද? ඒ කියන්නේ අණුක මට්ටමේ ඉඳන් ජෛව ගෝල මට්ටම දක්වා තියෙන ක්‍රමවත් බවක් හා සංවිධානයක් ජීවීන්ට තියෙනවා. එන්නේ සංවිධානයෙන්ද තමයි මේ පරිවෘත්තීය ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම වෙලා තියෙන්නේ. හරිද? ඒක දැන් ගත්තාම දැන් අපි කිව්වේ අණුක මට්ටමේ ඉඳන් ජෛව ගෝල මට්ටම දක්වානේ. ඒතර දැන් අණු තියෙනවා. ඊට පස්සේ අණු එකතු වෙලා ඉන්ද්‍රේකා හැදෙනවා. ඉන්ද්‍රේකා එකතු වෙලා අණු ඉන්ද්‍රේකා සෛල අණු ඉන්ද්‍රේකා සෛල එකතු වෙලා පටක හැදෙනවා. පටක එකතු වෙලා ඉන්ද්‍රිය එහෙම නැත්නම් අවයව හැදෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය එකතු වෙලා හැදෙනවා මේ ඉන්ද්‍රිය පද්ධති. ඉන්ද්‍රිය පද්ධති එහෙම නැත්නම් අවයව පද්ධති එකතු වෙලා ජීවීන් හැදෙනවා. ජීවීන් හැදෙනවා නේද? ඊට පස්සේ ජීවීන් ගත්තාම කියන්නේ ජීවීන් කීපය ඒ කියන්නේ ජීවීන් ඒ කියන්නේ එකම විශේෂයකට ජීවීන්ගේ එකතුවකට අපි කියනවා ගහණයක් කියලා. ඒතර ජීවීන් එකම විශේෂයක ජීවීන් සමූහයක් ගහණයක්. එන්නේ ගහන සමූහයක් තමයි අපි කියන්නේ ප්‍රජාවක් කියලා. ඒතර ප්‍රජාව තියෙනවා. ඊට පස්සේ ප්‍රජාවට පස්සේ
පරිසර පද්ධතිය තියෙනවා. පරිසර පද්ධතිය අවසාන මට්ටම තමයි මෙන්න මේ ජෛව ගෝලය කියලා කියන්නේ. හරිද? ජෛව ගෝලය. එහෙනම් ජීවීන්ට මෙන්න මේ වගේ සංවිධානයක් තියෙනවා. හරිද? ජීවියෙක් හැදෙලා තියෙන්නේ අණු වලින් ඉන්ද්‍රියකා හැදලා ඉන්ද්‍රියකා වලින් ඉන්ද්‍රියකා එකතු වෙලා සෛලයක් හැදිලා ඒ සෛල කිහිපයක් ඒ කියන්නේ සෛල ගොඩාක් එකතු වෙලා පටකයක් හැදිලා එන්නේ පටක වල එකතු තමයි ඉන්ද්‍රිය කියන්නේ. ඒ ඉන්ද්‍රිය කිහිපයක් එකතු වෙලා තමයි පද්ධතියක් හැදෙන්නේ. එන්නේ පද්ධති කිහිපයක් එකතු වෙලා තමයි ජීවියෙක් හැදෙන්නේ. ඒතකොට ජීවියෙක්ට මෙන්න මේ වගේ ක්‍රමවත් බවක් හා සංවිධානයක් තියෙනවා. හරිද? එන්නේ එක තමයි කියන්නේ ජෛව විද්‍යාත්මක ක්‍රියාවන්ගේ. එහෙම නැත්නම් පරිවෘත්තීය ක්‍රියාවල කාර්යක්ෂමතාව පාත්තාගෙන යන්න අණුක මට්ටමේ ඉඳන් ජෛව ගෝල මට්ටම දක්වා ක්‍රමවත් බවක් හා සංවිධානයක් ජීවීන්ට තියෙනවා. හරිද? හරි. එහෙනම් බලන්න දැන් බලන්න අණු එකතු වෙලා ඉන්ද්‍රියකා හැදෙනවා. ඉන්ද්‍රියකා එකතු වෙලා සෛල හැදෙනවා. සෛල එකතු වෙලා පටක හැදෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය පද්ධති ජීවීන් ගාන ප්‍රජාව පරිසර පද්ධතිය ජෛව ගෝලය. මෙන්න මේ ටික තමයි ජෛව සංවිධාන මට්ටම් වල තියෙන දූරාවලි මට්ටම. හරිද? ඔන්න ඔය ටික තමයි මෙන්න මේ ක්‍රමවත් බව සංවිධානික කියන එකේදී කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් බලන්න දැන් මේකෙන් දැන් මෙහෙම අණු එකතු වෙලා ඉන්ද්‍රියකා හැදලා ඔහොමම ගිහිලා දැන් ජීවියෙක් දක්වා එනවනේ. දැන් එතකොට මෙන්න මේ පහළ මට්ටම් වල තියෙන සංරචක පහළ මට්ටම් වල සංරචක ඉහළ මට්ටම් වලදී ක්‍රමවත් රටාවකට සංවිධානය වෙලා තියෙනවානේ. දැන් අණු එකතු වෙලා ඉන්ද්‍රියකා හැදෙනවා. ඉන්ද්‍රියකා එකතු වෙලා සෛල හැදෙනවා. සෛල එකතු වෙලා පටක හැදෙනවා. ඊට පස්සේ පටක එකතු වෙලා ඉන්ද්‍රිය හැදිලා ඉන්ද්‍රිය පද්ධතිය හැදිලා ජීවිය හැදෙනවා. ඒතර පහළ මට්ටම් වල සංරචක. ඒ කියන්නේ මෙන්න මේවනේ. මෙන්න මේ පහළ මට්ටම් වල සංරචක එකතු වෙලා මේ ඒ කියන්නේ පහළ මට්ටම් වල සංරචක ඉහළ මට්ටම් වලදී ක්‍රමවත් රටාවකට සංවිධානය වෙලා ඒවා වඩාත් කාර්යක්ෂම වෙලා තියෙනවා. එහෙනම් පහළ මට්ටම් වල සංරචක ඉහළ මට්ටම් වලදී ක්‍රමවත් රටාවකට සංවිධානය වෙලා ක්‍රමවත් රටාවකට සංවිධානය වී ඒවා වඩාත් කාර්යක්ෂම වෙලා තියෙනවා. කාර්යක්ෂම වෙලා තියෙනවා. හරිද? ඒතර දැන් බලන්න පහළ මට්ටම් වල සංරචක ඉහළ මට්ටම් වලදී ක්‍රමවත් රටාවකට සංවිධානය වෙලා එන්නේ ඒවා වඩාත් කාර්යක්ෂම වෙලා තියෙනවා. ඒතර දැන් උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ශාක පත්‍ර සහ මිනිස් ඇස. සම්පත් පොතේ දීලා තියෙන්නේ මෙන්න මේ උදාහරණ දෙක. දැන් ශාක පත්‍රයක් ගත්තාම බලන්න ශාක පත්‍රයක් හැදිලා තියෙන්නේ මෙන්න මේ අණු වලින්නේ. අණු එකතු වෙලා ඉන්ද්‍රියකා හැදිලා ඉන්ද්‍රියකා වලින් සෛල හැදිලා සෛල වලින් පටක හැදිලා එන්නේ එහෙම තමයි මෙන්න මේ ශාක පත්‍රයක් හැදෙන්නේ. ඒතර මේ ශාක පත්‍රයක් ඇතුලේ තියෙන්නේ මොනවාද? සෛල තියෙනවානේ. ඒතර මේ සෛල වල තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් වර්ණකනේ. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් හරිතලව තියෙනවා. එන්නේ හරිතලව ඇතුලේ හරිතලව වර්ණක තියෙනවා. ඒ කියන්නේ ක්ලෝරොෆිල් වර්ණක තියෙනවා. එන්නේ ක්ලෝරොෆිල් වර්ණක මගින් මෙයාලට මොනවා කරන්න පුළුවන්ද? ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් නේ. ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. හරි. ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ දැන් බලනකොට මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ඒ කියන්නේ ඒක දියුණු ක්‍රියාවලියක් නේ. මේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් විදිහට මෙන්න මේ ශාක පත්‍රය හැදිලා තියෙනවා. ඒතර දැන් මේ ශාක පත්‍රයේ නාරටි හරහානේ ෆ්ලෝයම පටකේ යනවා, ශෛලම් පටකේ යනවානේ. ඒතර මුල් වලින් උරා ගන්න ජලය ඉන්නේ පත්‍ර හරහා යන්න ඕනේ. ඒතර පත්‍ර හරහා යන්නේ පත්‍ර වල තියෙන මේ ශෛලම් පටකය. ඊට පස්සේ මේ පත්‍ර වල හදපු ආහාර අදාළ සංචිත අවයව වලට යවන්න ෆ්ලෝයම් පටක තියෙන්න ඕනේ. එතන මෙන්න මේ ශාක පත්‍රයක් කියන්නේ ඊටමත්
ඒ කියන්නේ ක්‍රමවත් රටාවකට සංවිධානය වෙච්ච එකක්. හරිද? ඊළඟට මෙන්න මේ මිනිස් ඇස ගත්තාමත් එහෙමයි. දැන් මේ මිනිස් ඇස ගැන අපි 5 වෙනි පාඩමේදී කතා කරනවා. සංවේදී ඉන්ද්‍රියයන් යටතේ මෙන්න මේ මිනිස් ඇස ගැන අපි කරුණු ගොඩක් කතා කරනවා. හරිද? ඒක දැන් මේ උදාහරණ විදිහට දීලා තියෙන්නේ මෙන්න මේ ශාක පත්‍රයි මිනිස් ඇසයි. ඒතර ඕනෝක තමයි මේ ක්‍රමවත් බව හා සංවිධානය කියලා කියන්නේ. හරිද? ඒතර ක්‍රමවත් බව සංවිධානය කියන්නේ මොකක්ද? ජෛව විද්‍යාත්මක ක්‍රියාවන්ගේ කාර්යක්ෂමතාව පත්තා ගන්න තමයි මෙන්න මේ ක්‍රමවත් බව සංවිධානය ඕනේ. හරිද? ඒ වගේ මේ ක්‍රමවත් බව සංවිධානයක් දැන් හැදෙන්නේ කොහොමද? ඒ පහළ මට්ටම් වල සංරචක ටික ඉහළ මට්ටම් වලදී ක්‍රමවත් සංවිධානය වෙලා වඩාත් කාර්යක්ෂම වෙලා. හරිද? එතකොට දැන් උදාහරණ විදිහට දීලා තියෙනවා ශාක පත්‍ර සහ මිනිස් ඇස. හරි ඔන්න ඔය ටික තමයි මෙන්න මේ ක්‍රමවත් බව සංවිධානය යටතේ කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි යම් වර්ධනය හා විකසනයට. වර්ධනය හා විකසනය. වර්ධනය හා විකසනය. වර්ධනය හා විකසනය. මෙන්න මේ වර්ධනය හා විකසනය ගත්තාම දැන් පළවෙනියටම කියලා දෙනවා දැන් මේ සියලුම ජීවීන්ගේ ජීවිත ආරම්භ වන්නේ තනි සෛලයකින් කියලා. ඒ කියන්නේ මොකක්ද? දැන් ගත්තාම මේ ඩිම්බ සෛලයක් තියෙනවා. මේ ශුක්‍රාණු සෛලයක් තියෙනවා. හරිද? එතන මේක ඩිම්බය මේක ශුක්‍රාණු. හරි මේක ඩිම්බය මේක ශුක්‍රාණුව. එතකොට දැන් මේ ඩිම්බේ එන්නේ මම්මාවගෙන්. ශුක්‍රාණුව එන්නේ පියාගෙන්නේ. එතකොට මේ මවගේ ඩිම්බයයි පියාගේ ශුක්‍රාණුවයි එකතු වෙලා ඒකට අපි කියනවා සංසේචනය වෙනවා කියලා. ඒ දෙක සංසේචනය වෙලා හරි ඒ දෙක සංසේචනය වෙලා මොකද්ද හැදෙන්නේ? යුක්තාණුව හැදෙනවානේ. ඒ දෙක සංසේචනය වෙලා යුක්තාණුව හැදෙනවා. යුක්තාණුව හැදෙනවා. යුක්තාණය මේ යුක්තාණුව ද්විගුණයි. ඒ කියන්නේ එකයින් මේ සෛලයක් තමයි මෙන්න මේ යුක්තාණුව කියලා කියන්නේ. මොකද මෙන්න මේ ඩිම්බ සෛලය ඒක ගුණයි ශුක්‍රාණුවත් ඒක ගුණයි. මේ දෙක සංසේචන වුණාට පස්සේ හැදෙන්නේ දෙකයින් යුක්තාණුව. හරිද? ඊට පස්සේ මෙන්න මේ යුක්තාණුව තව වර්ධනය වෙලා හැදෙනවා කලලය. යුක්තාණුව වර්ධනය වෙලා හැදෙනවා කලලය. මේ කලලයේ සෛල ගොඩාක් තියෙනවා. හරිද? මෙන්න මේ යුක්තාණුව වර්ධනය වෙලා අනූනනය වෙලා හැදෙනවා කලලය. ඊට පස්සේ මේ කලලය විකසනය වෙලා ලන්දරුවා ඉපදෙනවා. හරිද? දැන් බලන්න දැන් මවගෙන් ආවා මේ ඩිම්බ සෛලයක් පියාවෙන් ආව ශුක්‍රාණුවක්. එතන මෙන්න මේ ඩිම්බ සෛලය ඒක ගුණයි ශුක්‍රාණුවත් ඒක ගුණයි. මේ දෙක සංසේචනය වෙලා යුක්තාණුව හැදුනා. මේ යුක්තාණුව ද්විගුණයි. ඒ වගේම දැන් මේ ගත්තා මේ යුක්තාණුව වර්ධනය වෙනවා. යුක්තාණුව වර්ධනය වෙලා ඒ වගේම අනූනන විභාජනය වෙනවා. අනූනන විභාජනය. හරි? අනූනනය වෙනවා. ඒ වගේම මේ ඊළඟ මේ යුක්තාණුව වර්ධනය වෙලා අනූනනය විභාජනයට ලක් වෙනවා. කලලය හැදෙනවා. ඊළඟ කලලය විකසනය වෙනවා. කලල විකසනය කියන්නේ මෙන්න මේ කලලය විකසනය වෙලා ඒ වගේ විකසනය වෙනවත් එක්කම වර්ධනයක් වෙනවා. විකසනය වෙලා වර්ධනය වෙලා හැදෙනවා ලඳරුවා. හරිද? ඒතර දැන් මේ කියලා තියෙන්නේ සියලුම ජීවීන්ගේ ජීවිත ආරම්භ වන්නේ තනි සෛලයකින්. මේ සියලුම ජීවීන්ගේ ජීවිත ආරම්භ වන්නේ තනි සෛලයකින් කියලා. ඒතර එන්නේ තනි සෛලය තමයි මෙන්න මේ යුක්තාණුව කියලා කියන්නේ. සියලුම ජීවීන්ගේ ජීවිත ආරම්භ වන තනි සෛලය තමයි මෙන්න මේ යුක්තාණුව කියලා කියන්නේ. හරිද? ඊළඟට කියලා තියෙනවා මෙන්න මේ වර්ධනය කියන්නේ මොකක්ද කියලා. හරිද? මෙන්න වර්ධනය කියන්නේ මොකක්ද? වර්ධනය යනු. එතකොට මෙන්න මේ වර්ධනය කියලා කියන්නේ
මේ වර්ධනය කියලා කියන්නේ අප්‍රතිවර්ත ලෙස සිදුවන වියලි ස්කන්ධෙහි වැඩිවීම. වියලි බර නෙමේ, වියලි ස්කන්ධෙහි වැඩිවීම. අප්‍රතිවර්ත ලෙස සිදුවන වියලි ස්කන්ධෙහි වැඩිවීම. අප්‍රතිවර්ත ලෙස කියන්නේ ආපස්සට ආයි වෙන්නේ නැහැ ඒක දැන්. ඒ කියන්නේ ජීවියෙක් වර්ධනය වුණාට පස්සේ ඒක ආයි ආපස්සට වෙන්නේ නැහැ. දැන් ජීවියෙක් වර්ධනය වෙලා ලොකු වෙනවා. ආයි ලොකු එක්කනට ආයි පොඩි වෙන්න බෑ. හරිද? ඒතරේ අප්‍රතිවර්ත කියන්නේ ඒකයි. ආයි ආපස්සට වෙන්නේ නැහැ. හරි. අප්‍රතිවර්ත ලෙස සිදුවන වියලි ස්කන්ධෙහි. වියලි ස්කන්ධය කියන්නේ දැන් අපේ ශරීරයේ තියෙන ඔක්කොම ජලය ටික අයින් කරාම එන්නේ තියෙන ස්කන්ධය තමයි වියලි ස්කන්ධය කියලා කියන්නේ. හරිද? ඒතර අපේ ඇඟේ තියෙන සියලුම ජලය ඉවත් කරාම තියෙන ස්කන්ධය තමයි වියලි ස්කන්ධය කියන්නේ. එහෙනම් එන්නේ තියෙන ජීවීන්ගේ අප්‍රතිවර්ත ලෙස සිදුවන වියලි ස්කන්ධෙහි වැඩිවීමට තමයි අපි කියන්නේ වර්ධනය කියලා. එහෙනම් මොකද්ද වර්ධනය කියන්නේ? අප්‍රතිවර්ත ලෙස සිදුවන වියලි ස්කන්ධෙහි වැඩිවීම. අප්‍රතිවර්ත ලෙස සිදුවන වියලි ස්කන්ධෙහි වැඩිවීම. අප්‍රතිවර්ත ලෙස සිදුවන වියලි ස්කන්ධෙහි වැඩිවීමට තමයි අපි වර්ධනය කියලා කියන්නේ. හරි. අප්‍රතිවර්ත කියන්නේ ආයේ ඒක ආපස්සට වෙන්නේ නැහැ. වර්ධන වුණාට පස්සේ ඒක ආයේ ආපස්සට වෙන්නේ නැහැ. වියලි ස්කන්ධය කියන්නේ ඒ කියන්නේ දැන් ජීවියෙක්ගේ තියෙන ශරීරයේ තියෙන සියලුම ජලය ටික අයින් කරාට පස්සේ ලැබෙන එන්නේ ජීවියාගේ ස්කන්ධයට තමයි අපි කියන්නේ වියලි ස්කන්ධය කියලා. එන්නේ ස්කන්ධයේ ස්කන්ධයේ වැඩිවීම තමයි වර්ධනය කියලා කියන්නේ. හරි. එතකොට මේ වර්ධනයත් එක්කම දැන් ගත්තාම මේ විකසනය කියන්නේ මොකක්ද? විකසනය කියන්නේ මෙන්න මේ සියලුම අප්‍රතිවර්ත ක්‍රියාවල එකතුවට සමස්තයට තමයි අපි විකසනය කියලා කියන්නේ. එහෙනම් ජීවියෙක්ගේ ජීවිත කාලයේ සිද්ධ වෙන සියලුම අප්‍රතිවර්ත වෙනස් වීම වලට අපි කියනවා විකසනය කියලා. ජීවියෙකුගේ ජීවිත කාලය තුලදී සිදුවන සියලු අප්‍රතිවර්ත වෙනස් වීම. වෙනස් වීම වලට තමයි අපි විකසනය කියලා කියන්නේ. එහෙනම් වර්ධනය කියලා කියන්නේ අප්‍රතිවර්ත ලෙස සිදුවන වියලි ස්කන්ධෙහි වැඩිවීම. විකසනය කියන්නේ ජීවියෙකුගේ ජීවිත කාලය තුළදී සිදුවන සියලු අප්‍රතිවර්ත වෙනස් වීම වලට. හරි. ඒතර මෙන්න මේ දැන් වර්ධනයයි විකසනයයි කියලා කියන්නේ ජීවියෙකුගේ ජීවිත කාලය තුළදී සිද්ධ වෙන එකිනෙකට අනුගාමී ක්‍රියාවලි දෙකක්. ඒ කියන්නේ වර්ධනය, ඒ කියන්නේ ජීවියෙක්ගේ වර්ධනය සිද්ධ වෙනවත් එක්කම විකසනයත් වෙනවා. හරිද? දැන් බලන්න. දැන් ජීවියෙක් දැන් මෙන්න මෙහෙම දැන් ජීවියා හැදිලා මෙන්න මේ ජීවියා වර්ධනය වෙනවානේ. ඒතර මෙන්න මේ ජීවියා වර්ධනය වෙනවත් එක්කම ඒ ජීවියා මොකද වෙන්නේ? විකසනයත් වෙනවා. හරිද? දැන් මේ වර්ධනය වෙනවත් එක්කම මොකද වෙන්නේ? විකසනයත් වෙනවා. ඒතර වර්ධනයයි විකසනය කියන්නේ ජීවියෙකුගේ ජීවිත කාලය තුලදී සිදුවන එකිනෙකට අනුගාමී ක්‍රියාවලි දෙකක්. හරි. ඔන්න ඔය ටික තමයි මෙන්න මේ වර්ධනය හා විකසනය කියන එකේදී කතා කරන්න තියෙන්නේ. සියලුම ජීවීන්ගේ ජීවිත ආරම්භ වන්නේ තනි ශෛලියකින්. ඒ ශෛලිය තමයි මොකද්ද? යුක්තාණුව. ඒතර වර්ධනය කියලා කියන්නේ අප්‍රතිවර්ත ලෙස සිදුවන වියලි ස්කන්ධෙහි වැඩිවීමට. විකසනය කියලා කියන්නේ ජීවියෙකුගේ ජීවිත කාලය තුළදී සිදුවන එන්නේ සියලුම අප්‍රතිවර්ත වෙනස් වීම වල එකතුවට. හරි. ඊට පස්සේ මෙන්න මේ වර්ධනයයි විකසනයයි එකිනෙකට අනුගාමී ක්‍රියාවලි දෙකක්. ඔන්න ඔය ටික තමයි මෙන්න මේ වර්ධනය හා විකසනයේදී කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු පරිවෘතිය ගැන. පරිවෘතිය මෙටබොලිසම්. හරිද?
මෙන්න මේ පරිවෘතිය ගත්තාම පරිවෘතිය කියලා කියන්නේ ජීවීන් තුල සිදුවන සියලුම රසායනික ක්‍රියාවල සමස්තයට අපි කියනවා පරිවෘතිය කියලා. හරිද? ජීවියෙකුගේ ජීවිත කාලය තුළදී සිදුවන සියලු රසායනික ක්‍රියාවල සමස්තය පරිවෘතිය කියලා අපි කියනවා. හරි. ජීවියෙකුගේ ජීවිත කාලය තුළදී සිදුවන මේ ජීවීන් තුළ සිදුවන සියලු රසායනික ක්‍රියාවල සමස්තය. රසායනික ක්‍රියාවල සමස්තය තමයි අපි මොකක් කියන්නේ? පරිවෘතිය කියලා කියන්නේ. එහෙනම් පරිවෘතිය කියලා කියන්නේ ජීවීන් තුළ සිදුවන සියලු රසායනික ක්‍රියාවල සමස්තය. ජීවීන් තුළ විවිධ රසායනික ක්‍රියා වෙන්න පුළුවන්. සෛලීය ශ්වසනය, ප්‍රභා සංශ්ලේෂණය, ප්‍රෝටීන සංශ්ලේෂණය නේ එතනේ වගේ විවිධ රසායනික ක්‍රියාවලි වෙනවා ජීවීන්ගේ. එන්නේ ජීවීන් තුළ සිදුවන සියලු රසායනික ක්‍රියාවල එකතුවට තමයි අපි පරිවෘතිය කියලා කියන්නේ. හරි. එතකොට මෙන්න මේක තමයි මෙන්න මේකේ නිර්වචනය. හරි. එහෙනම් පරිවෘතිය කියලා කියන්නේ ජීවීන් තුළ සිදුවන සියලු රසායනික ක්‍රියාවල සමස්තයට. ඊළඟට මෙන්න මේ පරිවෘතිය ගත්තාම පරිවෘතිය අපි ආකාර දෙකකට බෙදන්න පුළුවන්. හරි. මෙන්න මේ පරිවෘතිය අපිට ආකාර දෙකකට බෙදන්න පුළුවන්. පරිවෘතිය ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි සංවෘතිය, අනිත් එක තමයි අපවෘතිය. හරි. සංවෘතිය සහ අපවෘතිය. එතකොට මෙන්න මේ සංවෘතිය සහ අපවෘතිය දෙකේ එකතුව තමයි මොකද්ද? පරිවෘතිය නේ. එතකොට සියලුම සංවෘතිය ක්‍රියාවලිය සියලුම අපවෘතිය ක්‍රියාවලිය වල එකතුව පරිවෘතිය නේද? එතකොට මෙන්න මේ සංවෘතිය ක්‍රියාවලිය ගත්තාම මෙන්න මේ සංවෘතිය ක්‍රියාවලිය වලදී වෙන්නේ මොන හරි සරල අණු එකතු වෙලා සංකීර්ණ අණු මේ දැනගත්ත තමයි මෙන්න මේ සංවෘතියදී වෙන්නේ. අපවෘතියදී වෙන්නේ මොකක් හරි විශාල අණුවක් ශක්තිය පිට කරලා කුඩා අණු බවට පත් වෙන එක. හරි. එහෙනම් සංවෘතියදී වෙන්නේ මොකද්ද? සංවෘතියදී වෙන්නේ කුඩා අණු එකතු වෙලා මෙන්න මෙහෙම තියෙන කුඩා අණු එකතු වෙලා මෙන්න මෙහෙම කුඩා අණු එකතු වෙලා ඒකෙන් විශාල අණුවක් හදනවා නේ. මේ තියෙන සරල අණු එකතු වෙලා සංකීර්ණ අණුවක් හදනවා. මේ දෙන්න සංකීර්ණ අණුව. හරි. ඒතර කුඩා මේ සරල අණු එකතු වෙලා සංකීර්ණ අණු හදන්න නම් ශක්තිය පිට වෙන්න ඕනේද? ශක්තිය ඕනේද? කුඩා අණු එකතු වෙලා සංකීර්ණ අණු හදන්න නම් ශක්තිය ඕනේ නේ. එහෙනම් මේකට ශක්තිය වැය වෙනවානේ. ශක්තිය වැය වෙනවා මේකට. ශක්තිය මෙයා අවශෝෂණය කරලා තමයි සංවෘතිය ප්‍රතික්‍රියාවලදී සංකීර්ණ අණු හදන්නේ. එතන මෙන්න අපවෘතිය කියලා කියන්නේ මේකේ ප්‍රතිවිරුද්ධ එක. ඒ කියන්නේ සංකීර්ණ අණු කුඩා අණු බවට බිඳ හෙලනවා. එන්නේ සංකීර්ණ අණු කුඩා අණු බවට බිඳ හෙලන එකට තමයි අපි කියන්නේ අපවෘතිය කියලා. එහෙනම් මේකට ශක්තිය අවශෝෂණය කරන්න ඕනේ. එතන මේ විශාල අණු කුඩා අණු බවට මේ කඩන්න නම් ශක්තිය පිට කරන්න ඕනේ. මේ ශක්තිය පිට කරාම තමයි මේක කුඩා අණු බවට කැඩෙන්නේ. එහෙනම් ශක්තිය මොනවා කරන්න ඕනේද? ශක්තිය පිට කරන්න ඕනේ. මේකේ ශක්තිය අවශෝෂණය කරන්න ඕනේ. මේකේ ශක්තිය පිට කරන්න ඕනේ. හරි. එතකොට දැන් මේ සංවෘතිය කියන්නේ නම් මේ අපවෘතිය ක්‍රියාවලදී නිදහස් වෙන ශක්තිය තමයි මෙන්න මේ සංවෘතියට යොදා ගන්න. හරිද? අපවෘතිය කියන්නේ සංකීර්ණ අණු සරල අණු බවට
මේ විදහෙලීමේදී ශක්තිය නිදහස් කරන ප්‍රතික්‍රියාවලට. මෙන්න තියෙනවා සංකීර්ණ අණු, මෙන්න තියෙනවා සරල අණු. ඒතර සංකීර්ණ අණු සරල අණු බවට පත්වීමේදී ශක්තිය මුදා හරින. එහෙම නැත්නම් නිදහස් කරන ප්‍රතික්‍රියා තමයි අපවෘත්තීය ප්‍රතික්‍රියා කියලා කියන්නේ. සංවෘත්තීය ප්‍රතික්‍රියා කියන්නේ ඒකේ අනිත් පැත්ත මේ මෙන්න මේ අපවෘත්තීය ප්‍රතික්‍රියාවදී ශක්තිය නිදහස් වුණානේ. එන්නේ නිදහස් ශක්තිය උපයෝගී කරගෙන සරල අණු වලින් සංකීර්ණ අණු නිපදවීමේ ක්‍රියාවලිය තමයි සංවෘත්තීය කියලා කියන්නේ. හරි. එහෙනම් අපවෘත්තීය කියන්නේ මේ සංකීර්ණ අණු සරල අණු බවට විදහෙලීමේදී ශක්තිය පිට කරන ඒවා මේකදී ඒ නිදහස් ශක්තිය අවශෝෂණය කරලා මේකදී මොකද කරන්නේ? කුඩා අණු වලින් සංකීර්ණ අණු හදනවා. ඒ හින්දා අපි මෙන්න මේ සංවෘත්තීය ප්‍රතික්‍රියාවලට තව නමක් දානවා. ඒ තමයි දැන් මේකදී ශක්තිය අවශෝෂණය කරන්නේ. මෙයාට අපි කියනවා ශක්තිය අවශෝෂක ප්‍රතික්‍රියා කියලා. ශක්තිය අවශෝෂක. සංවෘත්තීය කියන්නේ ශක්තිය අවශෝෂක ප්‍රතික්‍රියාවලට, අපවෘත්තීය කියන්නේ ශක්තිය දෙනවා නේ, ශක්තිදායක ප්‍රතික්‍රියා. හරි. සංවෘත්තීය කියන්නේ ශක්තිය අවශෝෂක ප්‍රතික්‍රියා, අපවෘත්තීය කියන්නේ ශක්තිදායක ප්‍රතික්‍රියා. ඊට පස්සේ බලන්න මෙන්න මේ සංවෘත්තීය ප්‍රතික්‍රියාවලට උදාහරණ මොනවාද? සංවෘත්තීය ප්‍රතික්‍රියාවලට උදාහරණ තමයි සංශ්ලේෂණය කියන ඒවා. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය, ප්‍රෝටීන සංශ්ලේෂණය, ඔන්න වගේ ඒවා තමයි මෙන්න මේ සංවෘත්තීයට උදාහරණ. ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මෙන්න මේ සංවෘත්තීයට උදාහරණයක්. එතන මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණයෙන් අත්තාම ප්‍රභා සංශ්ලේෂණයට මොනවද ඕනේ? කාබන් ඩයොක්සයිඩ් ඕනේ නේ. ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් ඕනේ. ඒ වගේම ජලය ඕනේ. කාබන් ඩයොක්සයිඩ් ඕනේ, ජලයත් ඕනේ. එතන මේ කාබන් ඩයොක්සයිඩ් ජලයයි එකතු වුණාට පස්සේ හැදෙන මොනවාද? ග්ලූකෝස්. ඒ කියන්නේ C6යි H12යි O6යි. ඒ වගේම අතුරු ඵලය විදිහට ඔක්සිජන් පිට වෙනවා. අර ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් ඕනේ, ජලය ඕනේ. ඊට පස්සේ මේ දෙක එකතු වුණාට පස්සේ ග්ලූකෝස් හැදෙනවා, අතුරු ඵලය විදිහට ඔක්සිජන් හැදෙනවා. ඒතර අපි කියවනේ මේ සංවෘත්තීය ප්‍රතික්‍රියාවලට ශක්තිය ඕනේ කියලා. එහෙනම් මෙන්න මේ ග්ලූකෝස් හදන්න කොහෙන්ද ශක්තිය ගන්න අපි? ශක්තිය ගන්නේ සූර්යයාගෙන්. එතන මේ සූර්ය ශක්තිය තමයි අපි පාවිච්චි කරන්නේ. සූර්ය ශක්තිය තමයි පාවිච්චි කරන්නේ. එතන මෙන්න මේ සංවෘත්තීය ප්‍රතික්‍රියාව කරන මේ ප්‍රභා සංශ්ලේෂණයට ශක්තිය දෙන්නේ කවුද? සූර්ය ශක්තිය. එතන සූර්ය ශක්තිය භාවිත කරලා හරිතප්‍රද තියෙන සෛල තුල තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. එහෙනම් කාබන් ඩයොක්සයිඩ්ත් ඕනේ, ජලයත් ඕනේ. ඒ වගේම මේකට ශක්තිය ඕනේ. ශක්තිය විදිහට සූර්ය ශක්තිය ගන්නවා. ඒ කියන්නේ ආලෝක ශක්තියනේ. ආලෝක ශක්තිය අරගෙන හරිතප්‍රද තියෙන සෛලවල මොකද කරන්නේ? ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙන ප්‍රධාන ඵලය තමයි කවුද? ග්ලූකෝස් කියන්නේ අතුරු ඵලය තමයි ඔක්සිජන් කියලා කියන්නේ. මේවා O level කාලෙදී ඉගෙන ගත්ත ඒවානේ. ඒතර මේ එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයේදී ශක්තිය අවශෝෂණය කරනවා. ඒකින්ද ඒක සංවෘත්තීය ප්‍රතික්‍රියාවක්. ඒ වගේම තව ඇමයිනෝ අම්ල සංශ්ලේෂණය. sorry මේ ප්‍රෝටීන සංශ්ලේෂණය. එතන ප්‍රෝටීන සංශ්ලේෂණයත් මොකද්ද? ප්‍රෝටීන සංශ්ලේෂණයත් සංවෘත්තීය ප්‍රතික්‍රියාවක් නේ. ඔය සංශ්ලේෂණ තියෙන ඒවා සංවෘත්තීය ප්‍රතික්‍රියා. ප්‍රභා සංශ්ලේෂණය, ප්‍රෝටීන සංශ්ලේෂණයනේ. එතන ප්‍රෝටීන හැදෙන්නේ මොන එකතු වෙලාද? ඇමයිනෝ අම්ල එකතු වෙලානේ. එහෙනම් ඇමයිනෝ අම්ල එකතු වෙලා මොනවද හැදෙන්නේ? ඇමයිනෝ අම්ල කියන්නේ සරල අණුවක්. ඒ සරල අණු ගොඩක් එකතු වෙලා මොකද වෙන්නේ? ප්‍රෝටීන හැදෙනවානේ. මේකට ශක්තිය ඕනේ. ශක්තිය විදියට ගන්නෙ ATP. ATP තමයි ශක්තිය විදියට ගන්නෙ නේ. ඒතර මෙන්න මේ දෙක තමයි සංවෘත්තීය උදාහරණ දෙක. ඊළඟට
මෙන්න මේ අපවෘත්තීය ප්‍රතික්‍රියා ගත්තාම අපවෘත්තීයට උදාහරණයක් දීලා තියෙනවා. ඒ තමයි සෛලීය ශ්වසනය. මේකට උදාහරණ තමයි සෛලීය ශ්වසනය. මොකක්ද සෛලීය ශ්වසනය? ඒතර සෛලීය ශ්වසනයේදී මොකක්ද වෙන්නේ? සෛලීය ශ්වසනයේදී කරන්නේ මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණයෙන් හැදුවා නේද ග්ලූකෝස්. එන්නේ ග්ලූකෝස් තියෙන අපි ආහාර ගත්තාම මොකද වෙන්නේ? ඒ ග්ලූකෝස් තියෙනවනේ. එන්නේ කාබෝහයිඩ්‍රේට් අඩංගු අපි කෑම කෑවහම ජීවීන් කෑවහම එතන මොකද වෙන්නේ? එන්නේ ග්ලූකෝස් තියෙනවනේ. C6යි H12යි O6යි ඒ වගේම ඒකෙදී හැදුනා ඔක්සිජන් නේ. එන්නේ ඔක්සිජන් එකතු වෙලා මේ ඔක්සිජන් ටික මේ සෛලීය ශ්වසනයේදී මෙන්න මේ ග්ලූකෝස් බිඳ හෙලනවා. හැවත මොනවා වලටද? කාබන් ඩයොක්සයිඩ් වලටයි ජලය බවටයිනේ. කාබන් ඩයොක්සයිඩ් බවටයි ජලය බවටයි නැවත මොකද කරන්නේ? මෙන්න මේ සෛලීය ශ්වසනයේදී බිඳ හෙලනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී හදපු මෙන්න මේ ග්ලූකෝස් තියෙන්නේ. ඒ ග්ලූකෝස් ටික සෛලීය ශ්වසනයේදී බිඳ හෙලනවා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට නේද? ඒ වගේම දැන් අපි කිව්වා මේකෙදී දැන් අපවෘත්තීය ප්‍රතික්‍රියාවලදී ශක්තිය මොනවා වෙන්න ඕනද? ශක්තිය පිට වෙන්න ඕනේ. එහෙනම් මෙතනින් ශක්තිය පිට වෙනවා. ශක්තිය එනර්ජි එක පිට වෙනවානේ. එහෙනම් සෛලීය ශ්වසනය තමයි මෙන්න මේ අපවෘත්තීය ප්‍රතික්‍රියාවට උදාහරණය වෙන්නේ. ඒ සෛලීය ශ්වසනයේදී මොකද වෙන්නේ? මේ ග්ලූකෝස්ුයි ඔක්සිජන්ුයි දැන් හැදුනා ප්‍රභා සංශ්ලේෂණයේදී ඉන්නේ ග්ලූකෝස් ටිකයි දැන් ඔක්සිජන් ටිකයි නැවත බිඳ හැරෙනවා සෛලීය ශ්වසනය මගින් ජලයයි කාබන් ඩයොක්සයිඩ් බවට. ඒකෙදි මොකද වෙන්නේ? ශක්තිය පිට වෙනවා. ශක්තිය නිදහස් වෙනවා. නේද? ඔන්න ඕක තමයි සෛලීය ශ්වසනය. ඒතර ඒකෙදි ඒ සෛලීය ශ්වසනය කියලා කියන්නේ අපවෘත්තීය ප්‍රතික්‍රියාව. මේ සෛලීය ශ්වසනය ගැන අපිට ලොකුවට කතා කරන්න තියෙනවා දෙවෙනි පාඩමේදී නේද? ඒතර මෙන්න මේ ග්ලූකෝස් නිකම්ම බිඳ හෙලෙන්නේ නැහැ. හැබැයි මේ ග්ලූකෝස් බිඳ හෙලන්න නම් මොනවා ඕනද? එන්සයිම් ඕනේ. මේ එන්සයිම් මොනවාද කියලා අපි ඉස්සරහදී කතා කරනවා. ඒතර මේ නිකම් බිඳ හෙලෙන්නේ නැහැ. මේවා එන්සයිම් වලින් තමයි මේවා බිඳ හෙලන්නේ. හරි. ඒතර මෙන්න මේ ටික තමයි පරිවෘත්තයේ හටදී කතා කරන්න තියෙන්නේ. එහෙනම් පරිවෘත්තය කියන්නේ මොකක්ද? ජීවීන් තුළ සිදුවන සියලුම රසායනික ක්‍රියාවල සමස්තය. එන්නේ පරිවෘත්තය අපි ආකාර දෙකකට බෙදනවා. එකක් සම්වෘත්තීය, එකක් අපවෘත්තීය. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ උද්දීප්තතාවය සහ සමායෝජනය ගැන. උද්දීප්තතාවය සහ සමායෝජනය. ඒතර මෙන්න මේ උද්දීප්තතාවය කියන්නේ මොකක්ද? උද්දීප්තතාවය කියලා කියන්නේ බාහිර හෝ අභ්‍යන්තර පරිසර වලින් පැමිණෙන උත්තේජයකට. ඒ කියන්නේ බාහිර පරිසරයකින් යම්කිසි උත්තේජයක් එන්න පුළුවන්. අභ්‍යන්තර පරිසරයෙන් යම්කිසි උත්තේජයක් එන්න පුළුවන්. බාහිර කියන්නේ පිටතේ තියෙන බාහිර පරිසරය. අභ්‍යන්තරය කියන්නේ අපි ඇඟ ඇතුළතින් යම්කිසි උත්තේජනයක් එන්න පුළුවන් නේ. ඉන්නේ බාහිර හා අභ්‍යන්තර පරිසර වලින් පැමිණෙන උත්තේජවලට ප්‍රතිචාර දක්වන්න තියෙන හැකියාවට තමයි අපි කියන්නේ මෙන්න මේ උද්දීප්තතාවය කියලා. හරිද? එහෙනම් උද්දීප්තතාවය කියන්නේ මොකක්ද? බාහිර හා අභ්‍යන්තර පරිසර වලින් පැමිණෙන උත්තේජවලට බාහිර හා අභ්‍යන්තර පරිසර වලින් පැමිණෙන බාහිර හා අභ්‍යන්තර පරිසර වලින් පැමිණෙන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව නේ. බාහිර හා අභ්‍යන්තර පරිසරයෙන් පැමිණෙන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාවට තමයි අපි කියන්නේ උද්දීප්තතාවය කියලා. දැන් මොකද දැන් බාහිර පරිසරය දැන්
ඒ කියන්නේ දැන් සීතල තත්වයක් තිබ්බොත් මොකද වෙන්නේ? දැන් අපේ ශරීරය අධිකව සීතල වුණාම මොකද වෙන්නේ? හිරිගඩු පිපෙනවානේ. එතන එන්නේ හිරිගඩු පිපීම මොකද්ද? උද්දීප්තතාවයනේ. ඒ කියන්නේ බාහිරින් පැමිණෙන යම් කිසි උත්තේජයක් ඒ උත්තේජයේ ප්‍රතිචාරය තමයි හිරිගඩු පිපීමනේ. එතන එන්නේ ඒක උද්දීප්තතාවයට උදාහරණයක්. ඒ වගේම දැන් බල්ලෙක් පන්නන් එද්දි අපේ පස්සෙන් එතන මේ බල්ල පන්නන් එද්දි අපි මොකෝ කරන්නේ? අපි දුවනවා නේද? එතන එන්නේ ඒකත් මොකද මේ මොකක්ද? උද්දීප්තතාවයක් නේ. බාහිරින් යම් කිසි උත්තේජයක් එනවානේ බල්ල පන්නන් එනවා. එතන ඒක තමයි මොකද්ද? උත්තේජය. එතන අපි එන්නේ උත්තේජයේ ප්‍රතිචාරය දක්වන්නේ මොකද්ද? අපි දුවනවා. එහෙම නැත්නම් කෙලින්ම නිකන් සමහර අය නම් දැන් බල්ල පන්නන් ඉද්දි කෙලින්ම හිටන් ඉන්නවානේ. දැන් ඉන්නේ ඒවා මොනවද? උත්තේජනේ. ඒතර උත්තේජයට ප්‍රතිචාර දක්වන්න තියෙන හැකියාව තමයි මොකද්ද? උද්දීප්තතාවය කියලා කියන්නේ. ඒතර හිරිගඩු පිපීම, බල්ලේ පන්නන් ඉද්දි දුවන එක ඔන්න ඒවා උද්දීප්තතාවයට සඳහා උදාහරණ. හරි. ඒ වගේම දැන් උද්දීප්තතාවය සහ ඒත් එක්කම මොකද්ද? සමායෝජනය. උද්දීප්තතාවය සහ සමායෝජනය. ඒතර සමායෝජනය කියලා කියන්නේ මොකද්ද? සමායෝජනය කියන්නේ මෙන්න මේ දැන් උද්දීප්තතාවය කියව අපි බාහිර හා අභ්‍යන්තර පරිසර වලින් පැමිණෙන උත්තේජ වලට ප්‍රතිචාර දක්වීම නැති හැකියාවනේ. හැකියාවට අපි කියවා උද්දීප්තතාවය. එතකොට ඒකෙදී මෙන්න මේ උත්තේජයයි ප්‍රතිචාරයයි අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගන්න එකට අපි කියනවා මෙන්න මේ සමායෝජනය කියලා. ඒ කියන්නේ උත්තේජය සහ ප්‍රතිචාරය අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම. මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම තමයි මොකද්ද? සමායෝජනය කියලා කියන්නේ. ඒතර උත්තේජය සහ ප්‍රතිචාරය අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගන්න නම් අපේ තියෙන පද්ධති ටික එකට එක් වෙලා ක්‍රියා කරන්න ඕනේ නේද? ඒතර අපේ ඇඟේ තියෙන මේ පද්ධති ටික එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ මෙන්න මේ සමායෝජනය වෙන්න නන්නේ. ඒතර උත්තේජය ප්‍රතිචාරය අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගන්න පුළුවන්. එතකොට හරිද? එහෙනම් උද්දීප්තතාවය කියන්නේ මොකක්ද? බාහිර අභ්‍යන්තර පරිසර වලින් පැමිණෙන උත්තේජ වලට ප්‍රතිචාර දක්වන්න තියෙන හැකියාව. සමායෝජනය කියන්නේ එන්නේ උත්තේජය ප්‍රතිචාරය අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම. ඊට පස්සේ දැන් මෙන්න මේ උද්දීප්තතාවයේ තියෙනවානේ. මෙන්න උද්දීප්තතාවය නිසා සහ මේ සමායෝජනය නිසා ජීවීන් තුල චලන ඇති වෙනවා. හරි. ජීවීන් තුල චලන ඇති වෙනවා. මෙන්න මේ උද්දීප්තතාවයේ සහ සමායෝජනයේ ප්‍රතිඵලයක් ලෙස ජීවීන් තුල මොන ඇති වෙනවද? ජීවීන් තුල චලන ඇති වෙනවානේ. ජීවීන් තුල චලන ඇති වෙනවා මෙන්න මේ උද්දීප්තතාවයේ සහ සමායෝජනයේ ප්‍රතිඵලයක් ලෙස. එනවා උද්දීප්තතාවයේ සහ සමායෝජනයේ ප්‍රතිඵලයක් ලෙස ජීවීන් තුල චලන සිද්ධ වෙනවා. ඉන්නේ ජීවීන් තුල සිද්ධ වෙන චලන වලට පේශි ස්නායු අන්තරාසර්ග සහ අස්ථි කියන පද්ධති වල සමායෝජනය අවශ්‍ය වෙනවානේ. එතන බලන්න උද්දීප්තතා සමායෝජනයේ ප්‍රතිඵලයක් ලෙස ජීවීන් තුල චලන සිද්ධ වෙනවා. එතකොට මේ චලන සිද්ධ වෙන්නේ මොකේ ප්‍රතිඵලයක් ලෙසද? මේ දෙකේ ප්‍රතිඵලයක් ලෙස. එතකොට ඉන්නේ ජීවීන් තුල සිද්ධ වෙන ඉන්නේ සතුන් තුල සිද්ධ වෙන ඉන්නේ චලන වලට පද්ධති කීපයක් මේ කීපයක් ඕන වෙනවා. ඒකක් තමයි පේශි, අනිත් එක ස්නායු, අන්තරාසර්ග සහ අස්ථි කියන පද්ධති වල සමායෝජනය මේ සඳහා ඕන වෙනවා. ඒතර ඔන්න ඔය ටික තමයි මේ උද්දීප්තතාවය සහ සමායෝජනය කියන එකේදී කතා කරන්න තියෙන්නේ. හරි. ඊළඟට අපි දැන් අපි කතා කරා
ක්‍රමාත්මක භාෂා සංවිධානය කතා කරා, පරිවෘත්තිය කතා කරා, උද්දීප්තතාවය සමායෝජන කතා කරා, වර්ධනය හා විකසනය කතා කරා. දැන් අපි බලමු මෙන්න මේ ප්‍රජනනය කියන්නේ මොකක්ද කියලා. ප්‍රජනනය ගත්තාම මෙන්න මේ ප්‍රජනනය කියන්නේ යම්කිසි ජීවියෙක්ගේ විශේෂයක් ඉන්නවනේ. දැන් මිනිස් විශේෂය නේ. එන්නේ වගේ ජීවි විශේෂයක අඛණ්ඩ පැවැත්ම. ඒ කියන්නේ යාළගේ පැවැත්ම තහවුරු කරන්න, ඒ කියන්නේ නව ජනිතයන් බිහි කරන්න පුළුවන් හැකියාවට තමයි අපි ප්‍රජනනය කියලා කියන්නේ. හරි. එහෙනම් ජීවි විශේෂයක ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම නෙමෙයි, ජීවි විශේෂයක අඛණ්ඩ පැවැත්ම. ජීවි විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කරන්න, නව ජනිතයන් බිහි කරන්න පුළුවන් හැකියාව තමයි අපි ප්‍රජනනය කියලා කියන්නේ. මොකද මෙන්න මේ ප්‍රජනනය නැත්තම් ජීවි විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු වෙන්නේ නැහැ. එහෙනම් ජීවි විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීමට අවශ්‍ය වෙන ජීවි භවයේ ලක්ෂණික ලක්ෂණය මොකද්ද? ප්‍රජනනයනේ. එහෙනම් ජීවි විශේෂයක මෙන්න මේ විශේෂයක් කියන එක වැදගත්. ජීවි විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ජනිතයින් බිහි කිරීමට ඇති හැකියාව. නව ජනිතයින් බිහි කිරීමට ඇති හැකියාවට තමයි අපි කියන්නේ. ඇති හැකියාව තමයි මොකක් කියන්නේද? ප්‍රජනනය කියලා කියන්නේ. ජීවීන්ගේ නෙමෙයි, ජීවි විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කරන්න. ඒ කියන්නේ ඒ අදාළ විශේෂයේ අනාගත පැවැත්ම තහවුරු කරන්න, ඒ තහවුරු කිරීම සඳහා නව ජනිතින්, ඒ කියන්නේ අලුතෙන් ජීවීන් මේ විශේෂයට අදාළ ජීවීන් හදනවානේ. එන්නේ හදන්න පුළුවන් හැකියාව තමයි අපි මොකක් කියන්නේද? ප්‍රජනනය කියලා කියන්නේ. ජීවි විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ජනිතයින් බිහි කිරීමට ඇති හැකියාව. ඊතර මෙන්න ප්‍රජනනය ගත්තාම ප්‍රජනනයේ ආකාර දෙකයි. එකක් ලිංගික ප්‍රජනනය, අනිත් එක අලිංගික ප්‍රජනනය. ඔන්නවා ගැන අපි ඉස්සරහා පාඩම් වල කතා කරනවා. එකක් ලිංගික ප්‍රජනනය, අනිත් එක අලිංගික ප්‍රජනනය. ඊතර මේ ප්‍රජනනය ගැන කතා කරන්න තියෙන්නේ මේ ටික. ප්‍රධාන වශයෙන් මෙන්න මේ ප්‍රජනනය කියන එකේ නිර්වචනය තමයි අපි මෙතනදී මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟට දැන් අපි කතා කරමු මෙන්න මේ අනුවර්තනය ගැන. අනුවර්තනය. මොකක්ද මේ අනුවර්තනය කියලා කියන්නේ? හරි. ඊතර මෙන්න මේ අනුවර්තනය ගත්තාම අනුවර්තනය කියලා කියන්නේ යම්කිසි ජීවියෙක් ජීවත් වෙන සුවිශේෂී පරිසරයට අනුකූලව, එයාගේ සුවිශේෂී වාසස්ථානයට අනුකූලව එන්නේ ජීවියාගේ පැවැත්ම තහවුරු කරගන්න සහ එයාලගේ ඉදිරි පැවැත්මට, ඒ කියන්නේ ප්‍රජනනය තහවුරු කරගන්න එන්නේ ජීවියාගේ සිද්ධ වෙන විශේෂිත, ඒ කියන්නේ චර්යාත්මක වෙන්න පුළුවන්, කායික වෙන්න පුළුවන් නේද? චර්යාත්මක, කායික වෙන්න පුළුවන්. එන්නේ ව්‍යුහාත්මක අනුවර්තන වලට තමයි අපි කියන්නේ මේ අනුවර්තනය කියලා. හරි. එහෙනම් ජීවියෙකු ජීවත් වෙන සුවිශේෂී පරිසරයට අනුකූලව එම ජීවියාගේ පැවැත්ම තහවුරු කරගන්න සහ ප්‍රජනනයට අනුබල දෙන ව්‍යුහමය, කායකර්මීය, චර්යාත්මක වෙනස් වීම, එහෙම නැත්නම් නවීකරණයන් වලට අපි කියනවා මෙන්න මේ අනුවර්තනය කියලා. හරි. එහෙනම් අනුවර්තනය කියලා කියන්නේ මොකද්ද? අනුවර්තනය කියන්නේ ජීවියෙකු ජීවත් වෙන සුවිශේෂී පරිසරයට අනුකූලව එම ජීවියාගේ පැවැත්මට සහ
පැවැත්මට සහ ප්‍රජනනයට අනුබල දෙන ව්‍යුහමය කාය කර්මීය ව්‍යුහමය අනිත් එක කාය කර්මීය හා ඊළඟ මොකද චර්යාත්මක වෙනස්කම් ඔන්න ඕකට තමයි අපි කියන්නේ මොකද්ද අනුවර්තනය කියලා ජීවියෙක ජීවත් වෙන සුවිශේෂී පරිසරයට අනුකූලව ඒ කියන්නේ ජීවීන් එක එක පරිසරවල ජීවත් වෙනන්නේ කාන්තාර පරිසරවල ජීවත් වෙන්න පුළුවන් නේද වැසි වනාන්තරවල ජීවත් වෙන්න පුළුවන් කොරල් පරවල ජීවත් වෙන්න පුළුවන් ඒ වගේ සෑවානානේ ඉන්නේ වගේ විවිධ ජීවීන් ජීවත් වෙන පරිසර තියෙනවානේ සමහර අය ජලයේ ජීවත් වෙන්න පුළුවන් නේ ඉන්නේ වගේ විවිධ ජීවීන් ජීවත් වෙන පරිසර තියෙනවා එන්නේ පරිසරවල ජීවත් වෙද්දී එන්නේ ජීවියාට ඒ ජීවියාගේ පැවැත්ම තහවුරු කරගන්නත් ඕනේ ඒ කියන්නේ පැවැත්ම තහවුරු කරගෙන තමයි ඉදිරි පරම්පරාව ගැන හිතන්න ඕනේ ඒ කියන්නේ ප්‍රජනනය කරන නම් ඒ අදාළ ජීවියාගේ පැවැත්ම තහවුරු වෙන්න බෑනේ එන්නේ ඒකින්ද ඒ ජීවියාගේ පැවැත්මටයි ප්‍රජනනයටයි අනුබල දෙන ව්‍යුහමය වෙන්න පුළුවන් කාය කර්මීය වෙන්න පුළුවන් චර්යාත්මක වෙන්න පුළුවන් වෙනස්කම් වලට අපි කියනවා අනුවර්තනය කියලා. එතකොට මෙන්න මේ දැන් සම්පත් පොතේ දීලා තියෙනවා මේකට උදාහරණ 3ක් දීලා තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි ශුෂ්ක ශාකවල ගිලුණු පෝටිකා පැවතීම. හරි ශුෂ්ක ශාකවල ගිලුණු පෝටිකා තියෙනවා. ශුෂ්ක ශාකවල ගිලුණු පෝටිකා. ශුෂ්ක ශාක කියන්නේ ඒ කියන්නේ ඔය උෂ්ණත්වය අධිකව තියෙන එන්නේ වගේ එන්නේ උෂ්ණත්වය අධිකව තියෙන පරිසරවල හැදෙන ශාක. හරිද? ඒතර එන්නේ ශාකවල තියෙන පූටිකා ඇතුළට ගිලිලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය දැන් පූටිකා වලින් ජලය වාෂ්ප විදිහට පිට වෙනවා. දැන් උෂ්ණත්වය වැඩිපුර තිබ්බහම ජලය තවත් වැඩියෙන් වාෂ්ප වෙනවා. ඒතර උෂ්ණත්වය වැඩියෙන් වාෂ්ප වෙද්දී අපි ඒකට කියන උත්සේදනය වැඩියෙන් වෙනවා කියලා. ඒතර එන්නේ උත්සේදනය වැඩියෙන් වෙන එක ශාකයකට අහිත කරයි. එන්නේ ශුෂ්ක ශාකවල තියෙන ශාකවල ඒ හින්දා අනුවර්තනයක් වෙලා තියෙනවා. ඒ පූටිකාව එළියට විවෘත වෙන්නේ නැතුව ඒ කියන්නේ පූටිකාව තියෙන තත්ත්වයට වඩා ඒ කියන්නේ ඇතුළට වෙන්න තමයි පූටිකාව පිහිටලා තියෙන්නේ. ඒතර ඒකෙන් පුළුවන් මෙන්න මේ උත්සේදනය කියන එක අවම කරගන්න. ඒතර එන්නේ ශාකයේ පැවැත්ම තහවුරු කරගන්නත් ඒක වැදගත් වෙනවා. දැන් මම ඒක මෙහෙම පෙන්නන්නම්කෝ. සාමාන්‍යයෙන් දැන් පූටිකාවක් තියෙන්නේ දැන් මෙහෙමනේ. සාමාන්‍යයෙන් දැන් මේ තියෙන අපිච්ඡද සෛල මේ තියෙන මේ අපිච්ඡද නෙමෙයි සෝරි අපිචර්මීය සෛල. දැන් ශාකය ගත්තාම තියෙන මේ ශාක පත්‍රයක උඩු අපිචර්මයක් තියෙනවා යටි අපිචර්මයක් තියෙනවා. හරි දැන් මේ තියෙන්නේ අපිචර්මය. එතන ඉන්නේ අපිචර්මයේ ගත්තාම අපිචර්මයේ තියෙන මෙන්න මේ වගේ පූටිකා. හරි ඇත්තට මේවට අපි කියන්නේ පාලක සෛල කියලා. මෙන්න මේ පාලක සෛලවල ඇතුලේ තියෙන සිදුරට තමයි අපි කියන්නේ පූටිකාව. එහෙම නැත්නම් පූටිකා සිදුර කියලා. මෙන්න මේ තියෙන්නේ පාලක සෛලයක්. හරි පාලක සෛලවල තියෙන සිදුර තමයි පූටික සිදුර. ඒතර මෙන්න මේ තියෙන අපිචර්මීය මේ සෛලිස්තරය දැන් තියෙන්නේ. ඒතර ඒකේ මොකක් තියෙනවද? පාලක සෛල තියෙනවා. මේ පාලක සෛලවල පූටිකා සිදුරක් තියෙනවා. ඒතර දැන් මේ ගත්තාම දැන් මේ ශාක වලින් මොනවා වෙනවද? උත්සේදනය වෙනවා. ඒ උත්සේදනය වෙද්දී ශාක වලින් ජලය වාෂ්ප විදිහට පිට වෙනවා. ඒතර මේ පිට වෙන වාෂ්ප විදිහට පිට වෙන ජලය මෙන්න මේ එළියේ මෙන්න මේ වගේ කවචයක් වගේ හිටිනවා. ඒ ජල වාෂ්ප ටික මෙන්න මෙතන එළියේ කවචයක් වගේ හිටිනවා.
එන්නේ වාෂ්ප වෙලා යන ජලය ටික. එතකොට මෙන්න මේ වගේ වාෂ්ප විදියට ජලය හිට්ටාම තව මෙන්න මෙතනින් උත්සේදනය වෙන එක මේ වැළැක්වෙනවානේ. හැබැයි දැන් මේ මෙහෙම තිබ්බාම මොකද වෙන්නේ? මේ පැත්තෙන් හුලඟක් ආවොත් එහෙම මෙන්න මේ විසරණ කවචය මෙන්න මේකට අපි කියන්නේ විසරණ කවචය කියලා. හරි. මෙන්න මේකට කියන්නේ විසරණ කවචය. එතන මේ පැත්තෙන් හුලඟක් එහෙම ආවහම මෙන්න මේ විසරණ කවචය ගැලවිලා යනවා. ආයෙ එතකොට මේකෙන් උත්සේදනය වෙනවානේ. එන්නේ එහෙම උත්සේදනයලා හැදෙන විසරණ කවචය හුලඟෙන් මොකද වෙන්නේ? සුලගෙන් ගැලවිලා යනවා. ඊට පස්සේ ආයෙ නැවත උත්සේදනය වෙනවා. ඒතර එන්නේ උත්සේදනය වෙන එක වැඩිනේ. එන්නේ මෙන්න මේ උත්සේදනය වෙන එක අවම කරගන්න ශුෂ්ක ශාකවල විශේෂිත අනුවර්තනයක් තියෙනවා. එන්නේ අනුවර්තනය තමයි මෙන්න මේ ගිලුණු පූටිකා කියන අනුවර්තනය. ඒතර දැන් මේ ශුෂ්ක ශාකවල ගත්තොත් එහෙම මෙන්න මේ පූටිකාව පිහිටන්නේ මෙන්න මේ විදිහට. දැන් මේ තියෙන්නේ ආපිචර්මීය මේ සෛල ස්තරය. එතන මෙන්න මේ අපිචර්මීය සෛල ස්තරය දැන් මෙහෙම තියනවානේ. දැන් මෙහෙම තියෙන එකේ දැන් මේ තියෙන්නේ පාලක සෛල. මෙන්න මේ තියෙන්නේ පාලක සෛල. එතන මෙන්න මේ තියෙන්නේ අපිචර්මීය සෛල ස්තරය. උඩු අපිචර්මය හරි යටි අපිචර්මය හරි. මේක නම් මේ යටි අපිචර්මය. එතකොට දැන් මේ තියෙන්නේ මොකද්ද? අපිචර්මීය සෛල ස්තරය. මේ තියෙන්නේ පූටිකාව. එතකොට දැන් මේ පූටිකාවෙන් දැන් මොකද වෙන්නේ? උත්සේදනය වෙනවා. උත්සේදනය වෙලා මෙන්න මේ වගේම විසරණ කවචයක් හදනවා. ඒ කියන්නේ එළියේ ජලය වාෂ්ප විදියට හිටිනවානේ. මෙන්න මෙහෙම ජලය වාෂ්ප විදියට හිටිනවා. දැන් මේ පැත්තෙන් මොකද වෙන්නේ? සුළං එනවානේ. දැන් මේකේ වගේ නම් දැන් සුළං ආපුවාම මේක ගැලවිලා යනවා. හැබැයි මේකෙදි මොකද වෙන්නේ? සුළං ටික මෙහෙමනේ යන්නේ. ඒ සුළං ටික මෙහෙම යද්දි මේකට කිසි අවුලක් වෙන්නේ නැහැ. එතන උත්සේදනය වෙන එක මොකද වෙන්නේ? එතකොට අවම වෙනවානේ. එතන මෙන්න මේක තමයි ගිලුණු පූටිකා. හරි ගිලුණු පූටිකා මේ තියෙන්නේ. හරි. මෙන්න මේක තමයි ගිලුණු පූටිකා. එතන දැන් සාමාන්‍ය ශාකයක පිටන්නේ මෙහෙම. හැබැයි ශුෂ්ක ශාකවල තියෙන ශාකවල පූටිකා පිටන්නේ මෙන්න මේ විදිහට. එතකොට මේ සුලගෙන් වෙන බලපෑමෙන් මේකට කිසිම අවුලක් වෙන්නේ නැහැ නේ. එතන ඕනෝක තමයි ශුෂ්ක ශාකවල ගිලුණු පූටිකා කියලා කියන්නේ. ඊට පස්සේ දෙවෙනියට තියෙන අනුවර්තනය තමයි මෙන්න මේ ඔටුවාගේ පුළුල්ව විහිදුණු පාද. ඔටුවාගේ පුළුල්ව විහිදුණු පාද. පුළුල්ව විහිදුණු පාද. එතන මෙන්න මේ ඔටුවාගේ දැන් පාදයක් ගත්තොත් එහෙනම් පාදේ ඊටමත් පළල් වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ එන්නේ පාදයේ පෘෂ්ඨික වර්ගඵලය වැඩි. එතකොට එන්නේ පෘෂ්ඨික වර්ගඵලය වැඩි හින්දා මොකක්ද වෙන්නේ? දැන් කාන්තාර දැන් ඔටුවා සාමාන්‍ය ජීවත් වෙන්නේ කාන්තාරවලනේ. එතකොට එන්නේ කාන්තාරවල ජීවත් වෙද්දි දැන් කාන්තාරයක තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපේ පරිසරයේ තියෙන වැලි නෙමෙයිනේ. කාන්තාරයක තියෙන ඉතාමත් සියුම් වැලි. ඒ වැලි මත ඇවිදින්න අපහසු වෙන්නේ. ඇවිදින්න බෑ. ඒකින්ද දැන් ඔටුවගේ කකුල් හැදෙද්දී කකුල් වල පෘෂ්ඨ වර්ගඵලය මොකද වෙලා තියෙන්නේ? පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙලා. එතන පෘෂ්ඨ වර්ගඵලය වැඩි වීමත් එක්කම ඒ කකුල් මක් තින්නේ ඒ වැලි මත ඇති කරන පීඩනය මොකද වෙන්නේ? පීඩනය අඩු වෙනවා. අනේ පෘෂ්ඨික වර්ගඵලය කකුල් වල වැඩි. ඒකින් මේ පෘෂ්ඨික වර්ගඵලය වැඩි හින්දා පීඩනය මොකද වෙන්නේ? අඩු වෙනානේ. එතන ඒකෙන්ද ඔටුවාගේ පුළුල්ල ව්‍යාප්ත වෙලා තියෙන පාද නිසා කාන්තාර පරිසරවල පහසුවෙන් යාට ඇවිදගෙන යන්න පුළුවන්. එන්නේ ඒක තමයි මෙන්න මේ ඔටුවාට තියෙන විශේෂිත වෙච්ච අනුවර්තනය. ඒතර මේක හැදගත් වෙනවා ඔටුවාට ඒ සියුම් වැලි මතින් එරෙන්නේ නැතුව ඇවිදගෙන යන්න. ශුෂ්ක ශාකවල ගිලුණු පූටිකාව වැදගත් වෙනවා උත්සේදනය අවම කරගන්න. ඊළඟට තුන්වෙනි
අනුවර්තනයේ හැටියට දීලා තියෙන්නේ මේ කඩොලාන ශාකවල ජලාබුජ ඵල. හරි. කඩොලාන ශාකවල ජලාබුජ ඵල ගත්තාම මෙන්න මේ කඩොලාන ශාක ගත්තොත් එහෙම ඔය සිවුල්දේ පරිසරවලනේ තියෙන්නේ. ඒතර ඉන්නේ මේ පරිසරවල තියෙන කඩොලාන ශාකවල දැන් කෙලින්ම බිමට ඒකේ ඵලයක් වැටුනොත් එහෙම ඒකේ බීජයක් කෙලින්ම බිමට වැටුනොත් එහෙම සාමාන්‍යයෙන් පැලවෙන්නේ නැහැ. හරිද? මේ කඩොලාන ශාකයේ කෙලින්ම බීජයක් මේ බිමට වැටුනොත් එහෙම පැලවෙන්නේ නැහැ. හරි. ඒකින්දා ප්‍රරෝහණය වෙන්නේ නැති හින්දා ශාකයේ තියෙද්දිම එන්නේ ඒ බීජය මොකද වෙන්නේ? ප්‍රරෝහණය වෙනවා. ශාකයේ තියෙද්දිම ඒ කියන්නේ බීජය ඒකේ තියෙන ඵලයට හයි වෙලා තියෙද්දිම ඒක ප්‍රරෝහණය වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් කඩොලාන ශාකයක ඒ අදාළ බීජය ඒ අදාළ ඵලයේ තියෙද්දිම මොකද වෙන්නේ? ඒක මෙන්න මෙහෙම මුල් ඇදලා ප්‍රරෝහණය වෙනවා. හරිද? මෙන්න මේ වගේ දැන් ඒක දැන් මුලකුත් තියෙනවා. දැන් උඩින් ලාවට නිකන් පත්‍ර වගේ නිකන් මේකේ ප්‍රරෝහණය වෙලා තියෙනවා. හරි මෙන්න මෙහෙම. මෙන්න මේක තමයි දැන් මේ කඩොලාන ශාකවල ජලාභෝජ ඵලය. ඒතර දැන් මේකෙදි මොකද වෙන්නේ? දැන් කෙලින්ම දැන් කඩොලාන ශාකයේ තියෙද්දිම දැන් බීජයක් බීමට වැටුනොත් ඒ කිවුල් දිය පරිසරවල ලවණ ගතිය වැඩිනේ. එන්නේ ලවණ ගතිය වැඩි හින්දා මෙන්න මේ කෙලින්ම බීජයක් බීමට වැටුනොත් එහෙම පැලවෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒකින්ද මේ කඩොලාන ශාකවල විශේෂිත වෙච්ච අනුවර්තනයක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ ජලාභුජ ඵල. ඒ කියන්නේ බීජය ඵලයට සෙට් වෙලා තියෙද්දිම මොකද වෙන්නේ? ප්‍රරෝහණය වෙනවා. ඒකේ පාත්‍ර ඇවිල්ලා මුල් ඇවිල්ලා ඒක බීජය ඉන්නේ බීජය ඵලයට සෙට් වෙලා තියෙද්දිම ප්‍රරෝහණය වෙනවා. දැන් මේක කෙලින්ම දැන් මේ කෙලින් වැටුනහම මොකද වෙන්නේ? මෙන්න මේක අස්සට ගිහිලා ලස්සනට මෙහෙම හිටිනවානේ. එතන ඒක හිටියට පස්සේ මේක ඊට පස්සේ ප්‍රරෝහණය වෙනවා. ඊට පස්සේ දැන් මෙන්න මේ ප්‍රරෝහණයට අපි කියනවා ජලාභුජ ප්‍රරෝහණය කියලා. ජලාභුජ ප්‍රරෝහණය. ඒකත් මතක තියාගන්න ජලාභුජ ප්‍රරෝහණය. හරි. එහෙනම් තුන්වෙනි අනුවර්තනය තමයි කඩොලාන ශාකවල ජලාභුජ ඵල. එන්නේ ජලාභුජ ඵල මොකද වෙන්නේ? දැන් කෙලින්ම කඩොලාන ශාකයෙන් බීමට බීජයක් වන්නොත් එහෙම පැලවෙන්නේ නැහැ. මොකද ඒකේ තියෙන ලවණ ගතිය ඊටාම අඩු. මේ ලවණ ගතිය ඊටාම වැඩිනේ. ඒ වැඩි හින්දා පැලවෙන්නේ නැහැ. ඒකින්ද මේ කඩොලාන ශාකවල බීජය ඵලයට හයි වෙලාම තියෙද්දිම ප්‍රරෝහණය වෙනවා. ඊට පස්සේ ඒක වැටුණාට පස්සේ ඒක එන්නේ මඩ අස්සට ගිහිල්ලා ඒක පැලවෙනවා. ඒතර මෙන්න මේ ප්‍රරෝහණයට කියන්නේ ජලාභුජ ප්‍රරෝහණය කියලා. මෙන්න මේ ටික තමයි මේකදී අපිට මෙන්න මේ අනුවර්තනය යටතේ කතා කරන්න තියෙන්නේ. හරිද? ඊළඟ ජීවි භවයේ ලාක්ෂණික ලක්ෂණය තමයි මෙන්න මේ ආවේනිය හා පරිණාමය කියලා කියන්නේ. ආවේනිය හා පරිණාමය. ආවේනිය හා පරිණාමය. ආවේනිය හා පරිණාමය. හරි. ආවේනිය හා පරිණාමය. එතකොට මෙන්න මේ ආවේනිය හා පරිණාමයේදී දැන් අපි කතා කරන්නේ මේ ආවේනිය කියන්නේ මොකක්ද කියලා. එතකොට දැන් ජීවීන්ට ගත්තාම ඒ ජීවීන්ගෙන් ඒ ආදාළ ජීවීන්ගෙන් ඒ විශේෂයේ මොකද වෙන්නේ? ප්‍රජනනය කරලා තව නව ජීවීන් හදනවා. එතකොට එන්නේ ජීවී විශේෂයක් දැන් අපි කලින් කතා කරා ප්‍රජනනය කියන්නේ මොකක්ද කියලානේ. විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කරන්න නව ජනිතයෙන් බිහි කරන්න තියෙන හැකියාව තමයි ප්‍රජනනය කියන්නේ. එන්නේම ජීවි විශේෂයකින් තව ජීවියෙක් හදද්දී ඒ විශේෂයෙන්ම ජීවියෙක් හදද්දී ඒතර ජීවියාගේ තියෙන ලක්ෂණ අනිත් ජීවියට යන්න ඕනේ. එන්නේම යන්නේකට තමයි අපි කියන්නේ නේද?
යන එකට තමයි අපි කියන්නේ ආවේනීය කියලා. එහෙනම් ජීවීන්ට තියෙනවා විශේෂිත රූප විද්‍යාත්මක ඒ කියන්නේ අදාළ එයාගේ පෙනුමට අදාළ එහෙම ඥාන තියෙනවානේ. රූප විද්‍යාත්මක, චර්යාත්මක සහ කාය කර්මයේ ලක්ෂණ පාලනය කරන ඥාන ජීවීන්ට තියෙනවා. එන්නේ ඥාන එක පරම්පරාවක ඉඳන් අනිත් පරම්පරාවට ගමන් කරන එකට තමයි අපි කියන්නේ ආවේනීය කියලා. එහෙනම් ජීවීන්ගේ විශේෂිත රූප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක හා චර්යාත්මක ලක්ෂණ පාලනය කරන ඥාන ජීවීන්ට තියෙනවා. එන්නේ ඥාන එක පරම්පරාවක ඉඳන් අනිත් පරම්පරාවට ගමන් කරන එකට අපි කියනවා ආවේනීය කියලා. හරි. එහෙනම් ජීවීන්ගේ විශේෂිත රූප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක හා චර්යාත්මක ලක්ෂණ තියෙනවා. චර්යාත්මක ලක්ෂණ පාලනය කරන ඥාන තියෙනවා. එන්නේ ඥාන එක පරම්පරාවක සිට අනිත් පරම්පරාවට ගමන් කරනවා. එන්නේ ගමන් කිරීමට තමයි අපි කියන්නේ ආවේනීය කියලා. හරි. ඒතර ආවේනීය කියන එක හරි. එතකොට දැන් මේ පරිණාමය කියන්නේ මොකද්ද? පරිණාමය කියන්නේ වෙනස් වෙන එකට. වෙනස් වෙනවා කියන්නේ ඒ කියන්නේ දැන් ජීවියෙක් යම්කිසි ජීවි විශේෂයක් හැදෙලා තියෙන ප්‍රවේණික සංයුතිය තියෙන්නේ. එන්නේ ජීවියෙක්ගේ තියෙන ප්‍රවේණික සංයුතිය වෙනස් වෙනවා. ඒ ප්‍රවේණික සංයුතිය වෙනස් වීම නිසා මොකද වෙන්නේ? ප්‍රවේණික සංයුතිය ඒ කියන්නේ මෙන්න මේ ප්‍රවේණික සංයුතිය වෙනස් වෙන්න නම් දීර්ඝ කාලයක් ගත වෙන්න ඕනේ. ඒතර දීර්ඝ කාලයක් ගත වුණාට පස්සේ විශේෂයක තියෙන මොකද්ද? ඒ කියන්නේ ජීවි ගහණයක තියෙන ප්‍රවේණික සංයුතිය වෙනස් වෙනවා. ඉන්නේ ප්‍රවේණික සංයුතිය වෙනස් වීම නිසා දීර්ඝ කාලයක් යද්දී ජීවි ගහණයක සිදුවන ප්‍රවේණික සංයුතිය වෙනස් වීම. ඉන්නේ ඒකට තමයි අපි කියන්නේ පරිණාමය කියලා. හරි. පරිණාමය කියන්නේ මොකක්ද? ප්‍රවේණික ද්‍රව්‍යවල සිදුවන විකරණ වලට අනුකූලව. ප්‍රවේණික ද්‍රව්‍යවල සිදුවන විකරණ වලට අනුකූලව. හරි. ප්‍රවේණික ද්‍රව්‍ය වල සිදුවන විකරණ වලට අනුකූලව. විකරණ කියන්නේ වෙනස්කම් නේ. දැන් මෙතන මේ ප්‍රවේණික ද්‍රව්‍ය කියන්නේ ඔය DNA. එහෙම නැත්නම් ඔය ඥාන කියන්නේ. ඉන්නේ ඒවා මේ දීර්ඝ කාලයක් ගත වෙද්දී මේවා වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වීම නිසා විකරණ වලට අනුකූලව දීර්ඝ කාලයක් ගත වීමත් සමගම හරි ප්‍රවේණික ද්‍රව්‍ය වල සිදුවන විකරණ වලට අනුකූලව දීර්ඝ කාලයක් ගත වීමේදී ප්‍රවේණික ජීවි ගහණයක මෙන්න මේ වචනේ වැදගත්. ජීවි ගහණයක ජීවීන්ගේ නෙමෙයි ජීවි ගහණයක ප්‍රවේණික සංයුතියේ සිදුවන වෙනස් වීම නිසා ප්‍රවේණික සංයුතියේ සිදුවන වෙනස් වීම නිසා ජීවීන්ට වෙනස් වීමට ඇති හැකියාව තමයි පරිණාමය කියන්නේ. එහෙනම් පරිණාමය කියන්නේ මොකද්ද? ප්‍රවේණික ද්‍රව්‍ය වල. ඒ කියන්නේ DNA එහෙම නැත්නම් ඥාන. එන්නේ වල සිදුවන විකරණ වලට අනුකූලව දීර්ඝ කාලයක් ගත වීමත් සමගම ජීවි ගාහණයක ප්‍රවේණික සංයුතියේ සිදුවන වෙනස් වීම නිසා ජීවීන්ට වෙනස් වීම නැති හැකියාව. ඉන්නේ ඒක තමයි මොකක් කියන්නේද? පරිණාමය කියලා කියන්නේ. හරි. ඒතර ප්‍රවේණික ද්‍රව්‍ය වල සිදුවන විකරණයට අනුකූලව දීර්ඝ කාලයක් ගත වෙද්දී ජීවි ගාහණයක ප්‍රවේණික සංයුතියේ සිදුවන වෙනස් වීම තමයි පරිණාමය කියලා කියන්නේ. මේක ඇල්ල ඕනෙත් නැහැ. හරි. මේක ඇල්ල තිබ්බත් අවුලක් නැහැ. මෙන්න මේ ටික ලියුවම නම් ඇති. පරිණාමය කියන්නේ ප්‍රවේණික ද්‍රව්‍ය වල, ඒ කියන්නේ DNA එහෙම නැත්නම් ඥාන වල ප්‍රවේණික ද්‍රව්‍ය වල සිදුවන වෙනස්කම් විකරණ වලට අනුකූලව දීර්ඝ කාලයක් ගත වීමේදී ජීවි ගහණයක ප්‍රවේණික සංයුතියේ සිදුවන වෙනස් වීම. ප්‍රවේණික ද්‍රව්‍ය වල සිදුවන විකරණ වලට අනුකූලව දීර්ඝ කාලයක් ගත වෙද්දී ජීවි ගහණයක ප්‍රවේණික සංයුතියේ සිදුවන වෙනස් වීම තමයි පරිණාමය කියලා
කියන්නේ. ඔන්න ඔය ටික තමයි මෙන්න මේ ආවේනිය හා පරිණාමය කියන එකේදී කතා කරන්න තියෙන්නේ. ඒතර ආවේනිය කියන්නේ ඒ කියන්නේ එක් પરම්පරාවක සිට අනිත් પરම්පරාවට ඒ අදාළ ඥාන ගමන් කරන එකනේ. ඒ කියන්නේ කායික විද්‍යාත්මක වෙන්න පුළුවන්, චාරිත්‍රාත්මක වෙන්න පුළුවන්, රූප විද්‍යාත්මක වෙන්න පුළුවන්. මේ ලක්ෂණ පාලනය කරන ඥාන එක પરම්පරාවක ඉඳන් අනිත් પરම්පරාවට යනවා. ඒකට තමයි අපි කියන්නේ ආවේනිය කියලා. පරිණාමය කියන්නේ මේකට. හරි. ඒතර ඔන්න ඔය ටික තමයි මෙන්න මේ ජීවය ලක්ෂණ රටේ අපිට කතා කරන්න තියෙන්නේ. ජීවය ලක්ෂණ ලක්ෂණ හතම අපි දැන් කතා කරලා ඉවරයි. ඒතර පළවෙනි එක තමයි ක්‍රමවත් භාව සංවිධානයනේ. ඒතර ඒක කතා කරා ඊළඟට වර්ධනය හා විකසනය කතා කරා, පරිවෘතිය කතා කරා, උද්දීප්තතාව සමායෝජනය, ඊළඟට අනුවර්ධනය, ප්‍රජනනය සහ දැන් මේ කතා කරපු ආවේනිය හා පරිණාමය අපි කතා කරා. ඒතර ජීවය ලක්ෂණ ටික ඉවරයි නේ. ඊට පස්සේ දැන් අර මාතෘකාවක් තියෙනවා ජෛව සංවිධාන මට්ටම් වල තියෙන දූරාවලි මට්ටම. හරි, ජෛව සංවිධාන දූරාවලි මට්ටම්. ඒතර මේ ජෛව සංවිධාන දූරාවලි මට්ටම් ගත්තාම ජෛව සංවිධාන දූරාවලි මට්ටම්. ඒතර මේකෙදි ගත්තාම දැන් අපි මේක කලිනුත් කතා කරානේ. අර ක්‍රමවත් භාව සංවිධානයේ කියන එකේදී අපි මේක කතා කරානේ. මොකද්ද? අණු එකතු වෙලා මොකද්ද හැදෙන්නේ? අණු එකතු වෙලා මොනවද හැදෙන්නේ? ඉන්ද්‍රිකානේ, ඉන්ද්‍රිකා. ඔය මයිටොකොන්ඩ්‍රියාව, හරිතලාව එන්නේ වගේ විවිධ ඉන්ද්‍රිකානේ. අණු එකතු වෙලා ඉන්ද්‍රිකා හැදෙනවා, ඉන්ද්‍රිකා එකතු වෙලා සෛල හැදෙනවා, සෛල එකතු වෙලා පටක හැදෙනවා, පටක එකතු වෙලා ඉන්ද්‍රිය හැදෙනවා, ඉන්ද්‍රිය හැදෙනවා, ඉන්ද්‍රිය එකතු වෙලා ඉන්ද්‍රිය පද්ධති, ඊට ඉන්ද්‍රිය පද්ධති එකතු වෙලා හැදෙනා කවුද? ජීවියන්නේ, ජීවීන් හැදෙනවා. ඒ ජීවීන් එකතු වෙලා මොකද වෙන්නේ? ගහනනේ. එකම විශේෂයකට ආය ජීවී සමූහයකට අපි කියනවා මොකද්ද? ගහනයක් කියලා. ඊට ගහන සමූහයක් ප්‍රජාව, ඊට පස්සේ පරිසර පද්ධතිය, ජෛව ගෝලය. මෙන්න මේ ටික තමයි ජෛව සංවිධාන දූරාවලි මට්ටම් කියලා කියන්නේ. හරි. අණු වල ඉඳන් ජෛව ගෝලය දක්වා තියෙන මට්ටම් සෙට් එකට තමයි අපි කියන්නේ මෙන්න මේ ජෛව සංවිධාන දූරාවලි මට්ටම කියලා. හරි. ඒතර ජීවියෙක් දක්වා හැදිලා තියෙන මට්ටම් ටික තමයි මෙන්න මේ ටික. අණු, ඉන්ද්‍රියකා, සෛල, පටක, ඉන්ද්‍රිය පද්ධති, ජීවියා. හරි. ජීවීන් දක්වා තියෙන සංවිධාන මට්ටම් ටික. අණු, ඉන්ද්‍රියකා, සෛල, පටක, ඉන්ද්‍රිය පද්ධති, ජීවියා. ඊට පස්සේ එන ජීවීන් එක විශේෂ ජීවීන් සමූහයක් ගහනයක්, ගහන සමූහයක් ප්‍රජාවක්, ඊට පස්සේ පරිසර පද්ධතිය, ජෛව ගෝලයක්. හරි. පරිසර පද්ධතියක් කියන්නේ ප්‍රජා අතර එකිනෙකට අන්තර් ක්‍රියා සිද්ධ වෙන හැනක්නේ. එතකොට එන්නේ එහෙම එකක් තමයි පරිසර පද්ධතියක් කියන්නේ. පරිසර පද්ධතිය ඊට පස්සේ ජෛව ගෝලය. මෙන්න මේ ටික තමයි මේ ජෛව සංවිධාන දූරාවලි මට්ටම් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ මෙතනින් අපේ පළවෙනි පාඩම ඒ තමයි ජීව විද්‍යාව හඳුන්වා දීම කියන පාඩම මෙතනින් ඉවර වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේකේ ප්‍රශ්න කතා කරන වීඩියෝ එකක් අපි ගේන්න. හරිද? එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. ආයුබෝවන්.